එහෙනම් අයිබෝවන් වෙල්කම් ටු පච්ච පොඩ්කාස්ට්. පච්ච පොඩ්කාස්ට් අපේ ෆස්ට් එපිසෝඩ් එක Yes. මේ මගේ නම උදිත ඉන්ස්ටග්‍රෑම් එක කියන්නේ මම උදිත්ව කියලා මම හෙෂාන් ඉන්ස්ටග්‍රම් තියෙන හෙබි හැෂ් කියලා. ඉතින් අපි දෙන්නම ඉතින් සෝල් ලින්ක් එකේ තමයි වැඩ කරන්නේ දැන්ට ඉතින් ටැටු කරගෙන යනවා කොහොමත් මම දැන්ට අවුරුදු 15ක් විතර හෙෂාන් 15ක් මගේ දැන් පස්වනි එක. පස්වෙනි එක දැන් මෙතන ෂොප් එකට ඇවිල්ලත් අවුරුදු 5ක් විතරනේ. අවුරුදු 5ක් විතර වෙනවා මෙතන ලොකේෂන් එක. ලොකේෂන් අපි තියෙන්නේ චතම් ස්ට්‍රීට් එකේ මේ ඇවිල්ලා බලන්න පුළුවන්. ඔව්. ඉතින් අපි බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරත් අපි දෙන්නගේ මේ අපි හෙෂාන්ගෙන් පටන් ගමු කොහොමද කියලා බලන්න. මම පළවෙනියටම ස්ටාර්ට් කරද්දී මම JK එකට ගියේ. JK ගේ කෝස් එකක් කරේ මුලින්ම මාස 3ක විතර. ඔව්. ඒකෙන් පොඩි නිකන් බේසික් නොලෙජ් එකක් හම්බෙනවා කට්ටියට. ඔව්. ඒකෙන් පස්සේ ඉතින් ඇප්‍රන්ටිස්ෂිප් එකක් අනිවාර්යෙන් කරන්න වෙනවා. එහෙම කෝස් එකකට ගියත් මදි කෙනෙක්ට වැඩක් කරගෙන යන්න ඉස්සරහට. ඊට පස්සේ තමයි සෝලින්ක් එකේ පටන් ගත්තේ ඇප්‍රන්ටිස්ෂිප් එක. මම හිතන්නේ 2019 වගේ නේ. නෑ ඊට ඊට පස්සේ පස්සේ නේද අපි 21 මැද්ද වගේ. අපි අරගලය අරගලය පටන් ගන්නකොටම තමයි කොහොම හරි අපි ෂොප් එක පටන් ගත්තේ. ඒ කාලේ තමයි මම හිතන්නේ හෙෂානුයි අපිට විහංගයි විහංගයි කට්ටිය පටන් ගත්තේ මෙතන. කට්ටිය මුලින්ම මේ දෙන්න තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මෙතන අවුරුද්දක් විතර හිටියා. ඔව් අවුරුද්දක් ඉඳලා මම ෆ්ලයි කරා. ඔව්. මම ඊට පස්සේ කැනඩා ගිහින් මම ජොයින් වුණා වික්ටරි එකට. එතනත් 2 years මම කරා මේ ඇමරිකන් ට්‍රැඩිෂනල් ඇප්‍රන්ටිස්ෂිප් එක. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ආයෙ දැන් සෝලින්ක් එකේ ශ්‍රී ලංකන් and ඇමරිකන් මික්ස් එකේ ෆියුෂන්ස් කරගෙන යනවා. ෆියුෂන්ස් කරගෙන යනවා. මම ඉතින් දැන්ට මං හිතන්නේ අවුරුදු 15කට කිට්ටුයි මම ටැටු කරන්න අරගෙන මුලින්ම පටන් ගත්තේ ඉන්දියාවලදී තමයි. ඒ කියන්නේ කොහොම හරි මම එහෙ ඩිසයිනින් ඩිග්‍රී එකකට ගියේ. ඉතින් ඒ කාලෙදී කොහොම හරි මගේ යාළුවෙක් නේපාල් යාළුවෙක් එයා බ්‍රිෂාන්ත් කියලා. එයා ඉතින් ඔය හෝම් මේඩ් ටැටු මැෂින් එකක් හදාගෙන මගේ යාළුවන්ගේ එහෙම ඉතින් ටැටු ගහනවා ඒ කාලේ. කොහොම හරි ඕක බලන් ඉඳලා මගේ ලංකාවේ යාළුවෙක් හිටියා ගිහාන් කියලා මගේ බැච්මේට් මේ මිනිහාගේ ටැටු එකක් ගහන්න ඔය එක එක යාළුවන්ගේ ටැටු ගහන්න බ්‍රිෂාන්ත් එනවා ඉතින්. මම ඉතින් ඒ කාලේ බ්‍රිෂාන්ත් ඇඳලා දෙනවා ඇඟේ. ඉස්සර ඉඳන් ඉතින් අර පොඩ්ඩක් අමාරුව තිබ්බා මේ ඇඟේ අර මෙහි ටැටු ඇඳ ගන්න. ඒ කියන්නේ මුලින්ම ඔය ෆ්‍රෙඩ්ස්ගේ මිනම්ගේ වගේ තිබ්බ ආටිස්ට්ලාගේ මේ ටැටූස් ඉතින් අපිට ගහන්න අමාරුයි නේ කාලේ. ටැටු මැෂින් එකක් ගන්නවා කියන්නේ මාර කන්ටැක්ස් තියෙන්න ඕනේ. කියන්නේ ඩ්‍රග්ස් ගන්න එක ඒ කාලේ මම හිතුවා ඊට වැඩි ලේසි. ටැටු මැෂින් එකක් ගන්නකොට අමාරුයි. ඒකත් ඉතින් අපි පටන් ගත්ත කොයිල් මැෂින්ස් වලින්. එතකොට මේ ඕක ටැටු මැෂින් එකක් අරගෙන ඉතින් අපිට එකපාරට ගහන්න බෑ. ඉතින් ඕක ටියුන් කරගන්න ඕනේ ගන්නට. ඒ කතන්දර ඉතින් ගොඩක් තියෙනවා. ඉතින් ඒක දැන් නම් ඉතින් ගොඩක් ඔය පෙන් මැෂින් වලින් ගහද්දී ඔය බේසික්ස් ඒවුකුත් අවශ්‍ය නැහැ. ඉතින් ගොඩක් කට්ටියට. අපි ඉතින් ඒ කාලේ කොයිල් එක ටියුන් කරගෙන ගන්නට ඉතින් ගහන්න ඕනේ. කොහොම හරි ඉතින් ඔය ද්‍රිෂාන්ත් ඩිසයින් කරපු ටැටු එක ගහන්නේ. ඒ කාලේ ඉතින් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හිටපු එක්කෙනා කිව්වා ඔයාට හොඳට අඳින්න පුළුවන් නේ අයියා ටැටු ගහන්න නැති කියලා. මාත් ඉතින් මෝඩයා වගේ ගත්ත ටැටු මැෂින් එකක්. අරගෙන ඉතින් ඔය යාළුවන්ගේ අරගෙන ගැව්වා. ඉතින් අල තමයි ඉතින් මුලින්ම ගහපු ටැටූස් ඔක්කොම ඉතින් අල. එක ටැටු එකක් නම් ෆේඩ් වෙලාම ගියා. ඉතින් වගේ ප්‍රශ්න තිබ්බ මොකද අර හරියට නොලෙජ් එකක් නැතුවනේ බේසික් එකක් නැතුව තමයි ඉතින් පටන් ගත්තේ. ඉතින් හරියට ක්ලයන්ට් ආෆ්ටර් කෙයා එකක් කියලා දෙන්න එහෙම මුකුත් දන්නේ නැහැ. හයිජීන් ප්‍රැක්ටිසස් කියනවා සීරෝ ඉතින් නොලෙජ් එක. ඉතින් ඔහොම කරගෙන යද්දී ඊට පස්සේ කොහොම හරි ටැටු මැෂින් එකක් අපේ මාමා තමයි මගේ හිටපු ශාන්ති මාමා තමයි අරන් දුන්නේ. එයා පත්තරේ බලලා අපි මේ දොමින්ද කියලා ඉන්න අයියා කෙනෙක් වින් ටැටු එකේ එයා තමයි එයාගෙන් තමයි මං හිතන්නේ මුලින්ම ටැටු මැෂින් එක ගත්තේ. මේ ගිහිල්ලා ඔහොම අරගෙන ඉතින් ඔහොම නිකන් යාළුවන්ගේ අර මේ සීරියස් නෑ ඉතින් ඒ කාලේ. ඉන්දියාව හිටියේ ගෝවාද?
ගෝවත් හිටියා බැංගලොත් හිටියා දෙකේම හිටියනේ. දෙකේම හිටියා. ඒ ඉන්දියාවලදී මේ කොහොම හරි එටර්නල් එක්ස්ප්‍රෙෂන් කියලා ටැටු ෂොප් එකක් තිබ්බා මං හිතන්නේ මේ බැංගලෝර් වල. ඒකේ ඉතින් ඔය ගිහිල්ලා හැන්ග් අවුට් කරලා ඊට පස්සේ මේ ගෝවා ටැටු කන්වෙන්ෂන් එකක් තිබ්බා. ඒක බලන්න ගිහිල්ලා ඉතින් කොහොම හරි අර සීන් එකට පොඩ්ඩක් එන්ටර් උනේ. ඒ කාලේ තමයි ඔක් ගැන පොඩ්ඩක් අවබෝධයක් ආවේ. ඉතින් එහෙම සීරියස් නැතුව වැඩේ කරගෙන ගියා අවුරුදු 7ක් විතර. මෙහෙත් ඇවිල්ලා සීරියස් නැතුව අවුරුදු 7ක් විතර කරගෙන ගිහිල්ලා පස්සේ තමයි හිතුනේ ඇත්තටම කියන්නේ මං මේ කියන්නේ ලයිෆ් එකේ පොඩ්ඩක් කන්ෆියුස් වෙලා ඉඳිද්දි ඇත්තට මොනවද කරන්න කියලා. ඒ කාලෙදී කොහොම හරි මට සෙට් වුණා ඔය විපස්සනා ප්‍රෝග්‍රෑම් එකක් කරන්න අපි ගෙවල් ගාව පන්සලක. ඉතින් ඔතනට ගිහිල්ලා පොඩ්ඩක් මෙඩිටේට් කරලා ආවට පස්සේ මයින්ඩ් එක ෆුල් ක්ලියර්. ඒ කාලෙදී තේරුණා ඉතින් මේක පොඩ්ඩක් මම ඇත්තටම කරනවා නම් සීරියස් කරන්න ඕනි කියලා. එතකොට තමයි හරියට රිසර්ච් එක ඇත්තටම පටන් ගත්තේ. ඒ රිසර්ච් එකේ ඉතින් ඒ පටන් ගත්ත රිසර්ච් එක තාම යනවා. ක්‍රාෆ්ට් එකක් විදිහට. ඔව් ආෆ්ටර් එවරිතින් ඒක ඉතින් අර නවතින්නේ හැමදාම ඉතින් අපි ඉගෙන ගන්න ඕනේ නේද? මදාම තියනවා දෙයක් ඉගෙන ගන්න. අලුතෙන් හැමදාම. ඉතින් සෝලින්ක් එකේ ඉතින් එක කාලෙට එක ඇප්‍රෙන්ටිස්ලා එක ආටිස්ට්ලා ඉඳලා තියෙන. ඉතින් හැමෝගෙම මම ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා ඉතින්. ඉතින් ඒකට ගොඩක් තැන්ක් යූ කියන්න ඕනේ. ඉතින් මේ ප්ලේස් එක සස්ටේන් කරගන්න ඒගොල්ලෝගේ ලොකු බලපෑමක් තිබ්බා. ඉතින් ඒවත් ඉතින් බලපෑවා. කොහොම තමයි ඉතින්. ඔව්. සෝලින්ක් එක ඉස්සෙල්ලාම කහතුඩුවේනේ. කහතුඩුවෙන් කොළඹට. කහතුඩුවෙන් කොළඹ. ඒ කාලේ කහතුඩුවේ කොහොම හරි පටන් ගනිද්දි මට සෙට් වුණා කයිල් කියලා අපේ. කයිල්. ඔව් ගෙවල් ගාව මේ හිටපු එක්කෙනෙක් හොඳ ආටිස්ට් ඉතින් මිනිහට එච්චර ටැටූ ගහන්න එච්චර ආසාවක් තිබ්බේ නෑ මුලින්. ෂොප් එකට ඇවිල්ලා ඔය චිල් එකේ ඉන්නවා. ඉතින් මේ හොඳ ආටිස්ට් ඉඳලා කොහොම හරි මේ එහෙම ඉඳලා එයාටම හිතුණා ඉතින් ටැටූ ගහුවොත් හොඳයිනේ කියලා. ඊට පස්සේ එයා තමයි හරියට ෆස්ට් ඇප්‍රෙන්ටිස්ෂිප් එකක් කරන්න සෙට් උනේ. ඉතින් එයාත් අවුරුදු 2ක් විතර හිටියා ඉතින්. 2ක් විතර ඉඳලා තමයි ටැටූ ගහන්න ගත්තේ. ඔව් නේ. මේ ඉතින් හෙෂාන්ගේ විස්තර කියමුකෝ අපි තව පොඩ්ඩක්. මගේ සීන් එක එන්ටර් වෙද්දි කොහොමද? සීන් එක එන්ටර් වෙද්දි මං ඉස්සෙල්ලාම නිකන් ගෙදර ඇඳ හිටියේ නිකන් ස්කෙචර්ස්. මම ජොබ් එකක් කරා මීට කලින් IT කරේ. IT කර කර ඉඳි ඒකේ ස්ට්‍රෙස් එකට ඉතින් අදිනවා පොතක් අරගෙන කෝඩින් නේ තියෙන්නේ. කෝඩින් හරියන්නේ නැහැ. ඒවට ඉතින් ඇඳලා මේ ඒකෙන් ඉතින් කෙලින්ම මම ටැටූස් ගහගත්තැන්ගේ ඊට පස්සේ ඒක නිකම්ම කන්වර්ට් වුණා නිකම් මේක ක්‍රාෆ්ට් එකක් විදියට ස්ටඩි කරන්න ඕනේ කියන එක ආවා. ඊට පස්සේ බැලුවා කොහොමද එන්නේ කියලා. එතකොට එන්නේ ඇප්‍රෙන්ටිස්ෂිප් එක through. මම ඇප්ලයි කරා ලංකාවේ ෂොප්ස් ගොඩකට. ඒ වුණාට එකකින්වත් ගන්න නැහැ ඉතින්. එක එක කියනවා එක්ක උගුර වැඩි නැත්නම් ගෙදරින් ප්‍රශ්න වුණා හරි. ඊට පස්සේ කොහොම හරි මං බෑග් එකට පොත් ටිකක් දාගෙන ගියා නිකන් ෂොප් එකට ගිහින් කතා කරනවා මොකක් හරි කරගන්නවා කියලා. ඊට පස්සේ මගදී හම්බුණා JK එක. JK එකට මම කෝල් එකක් දාලා ඇහුවාම එයා කියනවා මේ මෙහෙම එකක් තියෙනවා ඔය ඇවිල්ලා බලන්න. මාත් ඉතින් මුකුත් දන්නේ නැහනේ බේසික් මුකුත් දන්නේ නැතුව මාත් ඒකට ගියා. ගිහින් බලලා ඔව් මාස 3කට විතර එන්න කිව්වේ. මාස 3ක. ඔව් ඊට පස්සේ කොහොම හරි මාස 6කට එහා හිටියා අපි එතන. ඉඳලා කොහොම හරි ඒ ටික කරලා ඊට පස්සේ ගෙදර ඉතින් ඔය යාළුවන්ගේ කේගා ගහ හිටියා. ඊට පස්සේ තමයි සෝලින්ක් එක ගෙවලා දාලා තිබුණේ මේ ගන්නවා කියලා කට්ටිය. මේ ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා අපි හිටියා අවුරුද්දක් විතර හිටියේනේ. අවුරුද්දක් විතර ඉඳලා ඊට පස්සේ ආයි මං ගෙදර පොඩ්ඩක් කරා. මේකෙන් ගියාට පස්සේ ඊට පස්සේ තමයි ෆ්ලයි කරේ. මම කැනඩා ගියා ස්ටඩීස් වලට. ගිහින් ඉද්දි සෙට් වුණා වික්ටර් ටැටූ එක. ඒක මම නිකන් Google එකේ මම සර්ච් කරලා නිකන් ෆලෝ දැම්මට පස්සේ තමයි නිකන් කතා බහ කරලා සෙට් උනේ. ක්‍රිස් එන්න කිව්වා මේ ස්කූල් යන්න නැතුව එන්න කිව්වා ෂොප් එකට ඇවිල්ලා වැඩ කරන්න කියලා. ගිහින් ඊට පස්සේ එතනින් කොයිල්ස් පුරුදුනා. ඇමරිකන් ට්‍රැඩ් ඒ ඔක්කොම එතනින් තමයි පුරුදුනේ. පුරුදු වෙලා ඊට පස්සේ එතන හිටියා අවුරුදු එකමාරක් දෙකක් ලඟ වෙන්න හිටියා. ඉඳලා තමයි ලංකාවට ආවේ. ඔය ස්ටඩීස් ඉවර කරලා ලංකාවට ආවා. ඇවිල්ලා දැන් මෙහි අවුරුද්දක් විතර ඉන්නවා.
ඒ ඇමරිකන් දෙහි ගෙන ගත්ත එකයි මෙහි දැන් ශ්‍රී ලංකන් ස්ටඩි කරන එකයි ඒ ඔක්කොම මික්ස් කරලා දැන් කරගෙන යනවා. ඒක එතකොට දැන් ඔයා එහෙදි ඇත්තටම දැන් අපිට ලංකාවේ ඇමරිකන් ට්‍රැඩ් එහෙම ලොකුවට බලන්න නැහැ. ඔව් මං හිතන්නේ ගොඩක් ආටිස්ලා එහෙම ෆලෝ කරන්නේ කරන්නේම නැහැ. නැති තරම් මෙහි. ඔයාට මොකද්ද මෙතනදී මොකද්ද ඒ වෙනස මොකද්ද දැන් අපි ලංකාවේ ගොඩක් අපි දැක්කොත් එහෙම ගොඩක් කට්ටිය ගහන්නේ black and grey. black and grey. එහෙම නැත්නම් ඔය fine line ඒ වගේ ඒවා. එතනදී ඔයාට මොකද්ද හම්බෙච්ච එක්ස්පීරියන්ස් එක ඇත්තටම මේ කියන්නේ දැන් අපි ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් මට්ටමේ තියෙන ටැටු ෂොප් එකක් කියලා. ඔව්. එතෙන්දී ඇත්තරම් මට ගොඩක්ම මේ තේරුණේ ඒ කල්චර් එකයි ඒ කට්ටිය ෂොප් එක වැඩ කරන විදිහ ඊට පස්සේ ෂොප් එක තියෙන එතික්ස් ඔව්. ආටිස්ලා අතර තියෙන එතික්ස් බිල්ඩර්ස්ලා අතර තියෙන එතික්ස් ඒවා ඉතින් මෙහි දකින්න නෑ ඇත්තට වැඩිය. දකින්න නෑ නේද? දකින්න නෑ. ඒවා ඉතින් ගොඩක් මාත් ඉතින් එහෙ ගියාම තමයි ඒවත් ඉගෙන ගත්තේ. ඉගෙන ගත්තේ. නැතෝ ඉතින් මාත් දැනන් හිටියේ නෑ මෙහි ඉන්නකම්. ඔව්. ඒක ඉතින් කට්ටිය දැනගන්න එක්ස්පීරියන්ස් කරන්න ඕනේ ගෙස්පොට් කරන්න ඕනේ කට්ටියත් එක්ක හොඳට කල්චර් එකේ ඉන්න ඕනේ. එතකොට ඉතින් කට්ටියත් එක්ක නිකම් විද්‍යාව නිකම්ම හැදෙනවා. නිකම්ම හැදෙනවා. ඒ වගේ දැන් ඉතින් ඔය ෂොප් වලට එක එක ගෙස්ට් ආටිස්ලා එනවා සෑහෙන්න. ආටිස්ලා අනිවාර්යෙන් සති දෙකකට එක්කෙනෙක් වගේ එනවා. වීකෙන්ඩ් එකේ ඉඳලා ආටිස්ලා එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් ඇවිල්ලා ඉඳලා යනවා. ඉඳලා යනවා. ඒ ගෙස්පොට් කරන්න ගොඩක් එන්නේ මේ ටැටූ ගහන්න බලාගෙනවත් නෙවෙයි නිකන් හැන්ග් අවුට් කරන්න අවුට් කරන්න. ඊට පස්සේ අපේ නොලෙජ් එක ෂෙයා කරගන්න මැෂින් ෂෙයා කරගන්න ටැටූ ස්ට්‍රේට් කරගන්න ඕවට තමයි මේන් ඔබ්ජෙක්ටිව් එක. ඒ අතරතුර ටැටූ එකක් ගහන්න හම්බුනොත් ගහනවා. ගහන. ඒක තමයි එහෙම යන්නේ. ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ ඒක කල්චර් එකක් බිල්ඩ් වෙලා තියෙන. ඒ කියන්නේ ෂොප් එකට ගිහිල්ලා අනිත් කට්ටියත් එක්ක ඇඳලා මැෂින්ස් ටිකක් ඒ ෆිල්ලා රවුන්ඩ් කරලා පොඩ්ඩක් කොහොමද කියලා කරලා ෂෙයා කරලා ඔව් ඒ ආතල් එක ඒක තමයි නේද? ඒක තමයි ගෙස්පොට් එකේ ආතල් එක. ඒක තමයි. ගෙස්පොට් එකේ ආතල් එක සල්ලි හොයන එකම නෙවෙයි. නෙවෙයි. අපිට ඇත්තටම ඒ කියන්නේ ලංකාවේ දැන් ওই කල්චර් එක අපිට දකින්න හරි අඩුයි. ඒ කියන්නේ අපි දැන් ඒ කියන්නේ ගිහිල්ලා වෙන ෂොප් එකකට ගිහිල්ලා කතා බහ කරලා එහෙම දැන් අපි try කරානේ try කරා. හරියනේ. කියන්නේ ඔගොල්ලෝ ප්‍රශ්නේ කතා කරන්න ගියාම ප්‍රශ්න. ඒකින්ද ඉතින් ඔව් ඒ කියන්නේ අර එක එක ඉතින් කල්චර්ස් හැදිලා තියෙන හැටි තමයි ඉතින්. ඔව්. මෙහෙ මං හිතන්නේ මං ගොඩක් දකින්න ඉතින් අර කට්ටිය තනියම ඉඳගෙන තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ එහෙම. ඔව්. අර එහෙ තව තියෙනවා අපේ මේ මැෂින් බිල්ඩර්ස්ලා ඉන්නවා සිටි එකෙත් ඉන්නවා අවුට්ස්කර්ට්ස් වලත් ඉන්නවා. ඒගොල්ලෝ එනවා මාසෙකට විතර සැරයක් ඇවිල්ලා මැෂින්ස් ටිකත් අරන් ඇවිල්ලා ඔක්කොම බෙඩ් එක දාලා තියලා බලලා ටෙස්ට් කරලා කැමතිව අරගෙන කොහොම කොයිල් මැෂින් ඔක්කොම කොයිල් මැෂින්ස් කොයිල් විතරයි තියෙන්නේ. ඒගොල්ලෝ සයිඩ් බයින්ඩර්ස් අර එහෙම කියනවාද? ගොඩක් කලාට කොයිල්ස් තමයි නේ. සයිඩ් බයින්ඩර්ස් අඩුයි එනවා. කොයිල්ස් තමයි සෑහෙන. හෑන්ඩ්මේඩ් කොයිල්ස්. ඔක්කොම හෑන්ඩ්මේඩ්. කොයිල් එකේ ඉඳන් රැප් කරලා එන්නේ බිල්ඩ් එකෙන්. ඕන රැප් එකක් ෆ්‍රී කරලා දෙනවා ඒගොල්ලෝ. චාර්ජ් කරන්නේ නැහැ. ඇවිල්ලා මැෂින් එක අරන් ගිහින් හදලායි අතනම ගෙනත් දීලා යනවා. මම හිතන්නේ ඔයාලට ටෙස්ට් කරන්නේ මම මැෂින් දීලා යනවා හිටපු ගමන්. මැෂින් දීලා යනවා. දීලා යනවා. දැන් අපි මැෂින් එකකින් ගත්තොත් අපේ ටැටූයින් අපේ පර්පස් එකට ඒක හරියන්නේ නැත්නම් අපිට ආයි කියලා මේක මට හරියන්නේ නැහැ. මගේ වැඩේට හරියන එකක් ඕනේ කිව්වම ඒකයි කරගන්නත් පුළුවන්. පුළුවන්. දැන් මෙහි ඉතින් මැෂින් එකක් ගත්තොත් ගත්තා. ගත්තොත් ගත්තා. මේ ගන්නත් තියෙන්නේ ඉතින් මම හිතන්නේ ගොඩක් පෙන් මැෂින් තමයි ඩිල්ඩෝස් විතරයි තියෙන්නේ. ඒ පෙන් මැෂින් අරන් එන්නේ නැහැ ෂොප් වල. ඇමරිකන් ට්‍රැඩ් ෂොප් වල පෙන් මැෂින් අරන් එන්නේ නැහැ ගහලා වන්නනවා කට්ටිය. පෙන් මැෂින් එක බලන්නවත් නැහැ. බලන්නවත් නැහැ. නෑ ඒක තමයි. අහනවා දැක්කොත් විහිළු කරනවා. චාටර් වෙලා තමයි නතර ගන්න. ඩිල්ඩෝ කියලා තමයි කියන්නේ. ඩිල්ඩෝ කියලා කියන්නේ. කෙලින්ම ආයි. ඒ කියන්නේ ඉතින් ගොඩක් කට්ටිය ඉතින් මම හිතා අවුරුදු ගාණක් ටැටූ කරගෙන එහෙම ගොඩක් බිල්ඩර්ස්ලා 1990s වල ඉඳන් මැෂින්ස් හදන අය ගොඩක්ම ඉන්න අය. ඊට කලින් ඉඳන් හදන අය ඉන්නවා. ඒගොල්ලෝ දැන් ඉතින් වයසයි රිටයර් වෙලා එහෙම ඉන්නේ. 70s ගණන් ඉඳන් ඉන්නවා කට්ටිය. ගොඩක් දැන්ට ඉන්න අය early 2000s late 90s කට්ටිය තමයි ඉන්නේ. තමයි නේද. ලන්ඩන් වල ඉන්න working class science කියලා එයාගේ machines හොඳයි. මාත් පැය එකක් use කරා. ඔව් working class science. ඔව් working class science. එයාගේ හොඳයි builds. ඊට පස්සේ ටොරොන්ටෝ වලින් මම machine එකක් ලංකාවට ගෙනාවා destroyer of all time කියලා. එයාගේ හොඳයි. එයා OG builder 90s වල ඉඳන් හදනවා. එහෙම ඉන්නවා ඉතින් කට්ටිය. machines ඊට පස්සේ පොත් ගෙන ඉන්නවා. tattoo books, flash books, ඊට පස්සේ tattoo history books. ඒවා ඒ කියන්නේ කැනඩා වල ඒගොල්ලෝ ටුවර් එකක් යනවා සිටි එකෙන් සිටි එකට. ඒගොල්ලෝ දානවා මේ
ලන්ඩන් වලට එනවා නම් මම මෙදා එනවා මේ ෂොප්ස් වලට යනවා මගේ මේ පොට් ටික තියෙනවා ඔයාට ඇවිල්ලා කැමතියක් බලලා ගන්න පුළුවන් ඒ වගේ යා ටුවර් එකක් දානවා like every 6 months වගේ ටුවර් එකක් දානවා කැනඩා වටේ ඔව් එතකොට ඉතින් අපිට කැමති පොත් ඔක්කොම ගත්තා අපිට ඇත්තටම මේ කියන්නේ මම දැන් සප්ලයර්ස්ලත් එනවා ඒගොල්ලොත් ඇවිල්ලා බඩු දීලා යනවා ඉතින් අර ආතල් එතකොට ආතල් ඔය බඩු ඔක්කොම ටික ඔන්ලයින් ගන්නත් පුළුවන් ඒ වුණාට ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒ ටුවර් එක කරනවා ඒ කල්චර් එක ඒ බොන්ඩ් එක තියාගන්න ඔය ඔක්කොම ඔන්ලයින් ගන්නත් පුළුවන් ඔය ඉතින් ඇත්තටම බිල්ඩර් කෙනෙක් ඒ කියන්නේ සප්ලයර් කෙනෙක් තමයි ටැටු ආටිස්ට්ලා ගොඩක් වෙලාවට කලෙක්ට් කරන්නේ මම හිතන්නේ ඒ කියන්නේ කනෙක්ට් කරන්නේ කියන්නේ දැන් ගියාම ඉතින් අර ඒගොල්ලෝනේ හැමදැනටම යන්නේ ඒගොල්ලෝ හැමෝත් එක්කම කතා කරනවා ගොඩක් ඔය සප්ලයර්ස්ලා ටැටු කලෙක්ටර්ස්ලා දැන් ඔය පොත් විකුණන්න එන කෙනාගේ එහෙම තියෙනවා OG ටැටුවර්ස්ලාගේ ස්මිත් ස්ට්‍රීට් එකෙන් ගහපු ටැටූස් ජපාන් ගිහින් ගහපු ටැටූස් ඒවා තියෙනවා ලස්සන ඒවා ආවම ඉතින් අපිට බලන්න පුළුවන් කතා ගන්න පුළුවන් ඒගොල්ලෝගේ කන්ටැක්ට්ස් තියෙන එක එක ඒවා සමහරලාට අරගොල්ලන්ගේ එක්ස්ක්ලූසිව් බඩු අරන් එනවා ඔව් මැෂින්ස් පරණ පොත් ෆ්ලෑෂ් එහෙම අරන් එනවා කියන්නේ ඒවා ගන්න නෑ වෙන තැන්වල ඔව් අපි ඉතින් ඇත්තටම දැන් ওই ට්‍රැඩිෂනල් ටැටු කල්චර් එක ගැන කතා කරාම ගොඩක් අය කියන්නේ ඕක ගේට් කීප් කරනවා කියලා. ඉතින් ඇත්තටම ඕක ගේට් කීප් එකක් වෙන්නේ නැහැ. ඒ හරි කල්චර් එකේ බැලුවා. හරි කල්චර් එකේ වෙන්නේ නැහැ. ඒ කල්චර් එකේ ගේට් කීප් වෙන්නේ ටික කාලයක් යන්න ඕනේ කල්චර් එකේ ඉන්ඩස්ට්‍රි එකේ ඉද්දී ගේට් කීපින් එක නිකම්ම නැති වෙනවා තමන්ගේ නොලෙජ් එක වැඩි වෙනවා. නොලෙජ් එක වැඩි වෙනවා. මිනිස්සු කතා කරනවා. ඔව්. ගේට් කීප් වෙන්නේ ගොඩක් වෙලාවට අර කිසිම මේ අවබෝධයක් නැතුව මුලින්ම එන කට්ටියට විතරයි. ඉතින් ඒක සාධාරණයි. සාධාරණයි. මොකද එහෙම කරේ නැත්තම් තියෙන කල්චර් එකටත් මොකක් හරි ඩැමේජ් එකක් හෝ හානියක් වෙන්න ඉඩ තියෙනවා. වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒකයි. ඒ කියන්නේ දැන් එක එක කට්ටියට ටැටු මැෂින් අරගෙන දැන් වෙන්නේ ඒකනේ දැන් ගොඩක් වෙලාවට වෙන්නේ ඕන එක්කෙනෙක් ගන්නවා ඕන එක්කෙනෙකුට ගත හැකි ටැටු මැෂින් එකක් ඔන්ලයින් ඕඩර් කරා ගෙදර ඉඳන් ඉන්කයක් දාගත්ත ගහන්න පුළුවන්. කියන්නේ අඩු ගානේ ඩර්මිස් එක මොකද්ද කියලාවත් දන්නේ නැහැ. දැන් ටැටු එකේ වැදෙන්න ඕන ලේක මොකක්ද කියලාවත් දන්නේ නැහැ. යා අන්හයිජෙනික් පට්ට අන්හයිජෙනික්. දැන් මේකේ හෙල්ත් සයිඩ් එක ගැන කිසිම අවබෝධයක් නැහැ. ඇත්තටම අපි තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මම හිතන්නේ ලංකාවේ කියන්නේ හරියටි මේ ක්ලීනින් වලට සප්ලයිස් නෑ සැනිටයිස් කරන්න හරියට ප්‍රොඩක්ට් නෑ. මම නම් ගොඩක් ටැටු ෂොප් වල ඒ හයිජීන් පැත්ත ඇත්තටම සමහරලාවට ටිෂුස් බිම දානවා වයිප් කරලා. ග්ලව්ස් දාගෙන වෙන ඒවා නෙවෙයි කරන්නේ. ග්ලව්ස් දාගෙන ෆෝන් එකත් අල්ලනවා අත වටේ තියෙන ඔක්කොම ග්ලව්ස් දෙක තියෙනවා හැබැයි ග්ලව්ස් දෙක තියෙනවා ග්ලව්ස් දෙක අත් දෙක තියෙනවා ඇත්තට ග්ලව්ස් දෙක දාන්නේ ඇයි කියන එක දන්නේ නැහැ අත් දෙක ප්‍රොටෙක්ට් කරන්නේ ග්ලව්ස් දෙක නෑ නෑ වටේම ගිහිල්ලා ගානවා තියෙන්න තිය අර ලේ ඉතින් අර අතේ තියෙන ලේ ටික හැම තැනම ගානවා ගිහිල්ලා ෆෝන් එකෙත් ගානවා මම දැකලා තියෙනවා සමහර ටැටු ස්ටුඩියෝ වල ඇත්තටම මේ කියන්නේ වර්ක් ස්ටේෂන් වලට මල් පැලත් මල් පෝච්චි තියන්නේ අර ලස්සන ස්ටැචුස් තියලා තියෙනවා. යාර හයිජීන් කියන එක නොලෙජ් එක ඉතින් අපේ ලංකාවේ ඇත්තටම සීරෝ ඉතින්. ඔව්. එහෙම අර ඒ කියන්නේ ප්‍රීමියම් සර්විස් එකක් කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැහැ. ප්‍රීමියම් සර්විස් එකක් කියන්නේ ඇත්තටම මේ ලයිට් ටිකක් දාලා ගස් වැල් ටිකක් එල්ලලා ෂොප් එකක තියෙන එක තමයි මේ මෙහෙ තියෙන කල්චර් එක. ප්‍රීමියම් සර්විස් එකක් කියන්නේ ක්ලයන්ට් වැඳලා කතා කරලා බඩ ගාලා දේවත්වයෙන් සලකලා මේ ක්ලයන්ට් කියන එක ඔහෙ ගහනවා. ඇත්තටම ක්ලයන්ට් කෙනෙක් එක්ක කන්සල්ටේෂන් එකක්වත් කරන්නේ දැන් අපි කතා කරත් ඇත්තටම ගොඩක් අය කියන්නේ අපි ගේන එක ගහනවා එච්චරයි. ඒ ටැටු එක හීල් වෙන්නේ කොහොමද? එජ් වෙන්නේ කොහොමද? එහෙම කන්සල්ටේෂන් එකක් එහෙම මුකුත් කරන්නේ නැහැ. දැන් මේක ඇවිල්ලා අපි කියන්නේ ගයක් හදනවටත් වැඩිය සීරියස් වැඩක්. මේක කල්පනා කරලා බැලුවොත් කසාදයක් බඳිනවට වැඩිය සීරියස්. ඔව්. ඇඟට දාන්න දෙන්නේ. ඔව් ඇඟට දානවා මේක අපි මලාට පස්සෙත් හැමේ තියෙනවා. දැන් කොච්චර තියනවද කිව්වොත් අර උත්සි කියන මානවයා අවුරුදු 5000ක් පරණ මමියක්. ඒකෙත් ටැටූ තියෙන. ඒ කියන්නේ අවුරුදු 5000ක් ප්‍රිසර්ව් වෙලා තියෙන ටැටූ. ඒ කියන්නේ තමන්ගේ ටැටූ එක මලාට පස්සෙත් තියෙනවා ඒක. ඔව්. ඉතින් අවුරුදු 5000ක් තිබුණා කියන්නේ ඉතින් කසාදයක් එච්චර කල් තියෙන්නේ නැහැ කොහොමද? ගත්තාම ගයකුත් එච්චර කල් තියෙන්නේ නැහැ. කියන්නේ ඉස්සරේදී අපි මේ රජවරු හදපු ගෙවල් නම් තියෙනවා. අද කාලේ ගෙවල් ඉතින් අර එහෙම තියෙන්නේ නැහැ. ඉතින් අපි හැම කියන්නේ ඉතින් ඒක අර ඒ සීරියස්නස් එක ඇත්තටම මම හිතන්නේ අද කල්චර් එකේ අඩුයි. දැන් කියන්නේ
ඔහේ අර ටැටු එකක් ගහන්නම් වාලේ තමයි ඉතින් ඔව්. ගහන්නේ ඉන්ටර්නෙට් එකේ මොන හරි පින්ට්‍රස්ට් එකේ එකක් තියෙන එකක් හොයාගෙන හොයාගන්නවා. ඒකේ දැන් විදිහට- ලොකුම ලෙඩේ වෙලා තියෙන AI. අයියෝ ඉතින් අර AI එකට දැම්මහම ලිස්ට් එක අර මේ බඩු ලිස්ට් එක වගේ කඩේට ගේන්න තියෙන ලස්සනට ඩිසයින් එක හදලා දෙනවා. ඩිසයින් එක අර දාන්න තියෙන ඔක්කොම දාලා දෙනවා. ඉතින් මූ අරන්ගෙන අර ඔක්කොම ලිස්ට් එකේ තියෙන ටික ඉර තියෙනවා, හඳ තියෙනවා, ගෑණියෙක් කඩනවා. කුරුල්ලු පියාඹනවා. ඔව්. ඔක්කොම ටික අර ඉතින් ඔක්කොම අර පොඩි ටැටු එකකට අගල් පහකට විතර එකතු කරලා ගහන්න. ඩීටේල් ටික කොහොමද ඇත්තටම කල්පවතිද්දී ඒ කියන්නේ ටැටු එකක් ස්ප්‍රෙඩ් වෙනවා, ලයින් ස්ප්‍රෙඩ් වෙනවා, මේ කතන්දර මුකුත් නැහැ. ඔව්. එතකොට අර ඉතින් සල්ලිවන්න ඕන හින්දා ගේන එක්කනත් ඔය ගහලා දානවා ඉතින්. ඒ විදිහට ගහලා යටත් ලේසිනේ. ලේසි, අඳින්න කරන්න යාව. දෙයක් නැහැ. මුකුත් නැහැ. ගත්තා ස්ටෙන්සිල් printer එකට තියෙනවා අපි පටන් ගන්නකොට අපි අතින් අඳින්න ඕනේ ස්ටෙන්සිල්. hand stencil. මම හිතන්නේ ඔයාටත් මේ hand stencil කරන්න ඕනේ ඔව්, මම traditional පළවෙනි- apprenticeship එකේ. පළවෙනි අවුරුදු ඔව් අරහෙකිනුත් මම hand stencil කරේ. මෙහෙත් මම පළවෙනි අවුරුදු දෙක විතර hand stencils hand කරේ. stencil. ඒ කියන්නේ print ගන්න දැන් ඉතින් ගත හැකි printer එකක් දඩෝම් ගාලා දැම්ම පේපරේ ගත්තා. ඔව් ලේසි. ඉවරයි. මුකුත් නෑ කේස් එකක්. අරහෙ apprenticeship hand stencil එකට කලින් දෙනවා රෝසස් 100ක් අඳින්න. ඔව්. රෝසස් 100 ඇඳලා තමයි මොන දේ කරන්නත් දෙන්නේ. ඒ 100 perfect වෙනකම් මුකුත් කරන්න දෙන්නේ. දෙන්නේ නෑ. ඒ අතේ මසල් මෙමරි එක හදනවා ඒ රෝසස් 100. සිම්පල් ඩිසයින් නෑ. ඒ වුණාට අර wax on wax off වගේ තියරි එකක් තමයි ඒකෙත් යන්නේ. classic. ක්ලාසික්. ඒ රෝස් එකේදී ඇත්තටම ඒ කියන්නේ ඇමරිකන් රට්වල රෝස් එකක් කියන්නේ ඉතින් ටැටු එකක් ගහනකොට ඕන එක්කෙනෙක් ඒ කියන්නේ ඇඩ් කරන එකක්. ඒ කියන්නේ වෙන ඩිසයින්ස් වලට ඇඩ් කරනවා. ඔව්. බේසික් එකක් ඒ කියන්නේ බේසික් අයිකොනික් ඩිසයින් එක. iconic. රෝස් එක. ඊට පස්සේ ඔයා ගොඩක් කරන්නේ පැන්ත නේද? පැන්ත එක ගොඩක් කරා මං එහෙ. පැන්ත කරා ස්නේක්ස් කරා. ඊට පස්සේ මං එහෙ පොඩ්ඩක් නිකන් ශ්‍රී ලංකන් ස්ටඩියක් කරලා තිබුණේ නෑ. ඔව්. ඒ වුණාට නිකන් ෆියුස් කරන්න try කරා Try නිකන් කරා. එලිමන්ට්ස් දාලා ඒකත් එක්ක ඒ වුණාට ඒවා ඉතින් දැන් මෙහි ඇවිල්ලා ශ්‍රී ලංකන් එක අපේ සර්ගෙන් ස්ටඩි කරනකොට තමයි තේරෙන්නේ ඒවැ කරපු වැරදි මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් ඉතින් ඒවා රිෆයින් කරලා දැන් ආයි හදනවා ඒ ටික අලුතෙන්. ඔව්. ඉතින් අර අපේ ප්‍රොසෙස් එක තමයි හැම වෙලේම අන්ලර්න් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දෙයක් අලුත ඉගෙන ගන්නකොට සමහර විට අපි කර කර හිටපු එක වැරදි වෙන්න පුළුවන්. ඉතින් අපේ ඊගෝ එක අපි හදා ගන්න ඕනේ ඒක අන්ලර්න් කරගන්න පුළුවන් වෙන්න. ඒක තමයි කේස් එක. ඇත්තටම දැන් අපි හිතන්නේ ලංකාවේ ට්‍රැඩිෂනල් ටැටු කල්චර් එකක් තිබ්බේ නැහැයි කියලා නේ. ඔව්. කියන්නේ ඇත්තටම තිබ්බා නේද? තිබිලා තියෙනවා. තිබිලා තියෙනවා. හිඩන් හිස්ටරි එකක් තිබිලා තියෙනවා. ලොකු හිස්ටරි එකක් තියෙන රටක් මේක ඉතින් ඇත්තටම දැන් අපේ ඇමරිකන් ට්‍රැඩ්වල්ලත් සෑහෙන හිස්ට්‍රී කනෙක්ෂන් එකක් තියෙන තිබිලා තියෙනවා පිටරටවල් වලට වැඩිය ලංකාවේ. 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 ඉතින් ඕක පටන් ගන්නේ මේ නෙල්සන් අංකල්ගේ තාත්තා. මේ අපේ ඉස්සරහා තිබ්බ ලෝඩ් නෙල්සන් කියලා සැලොන් එක. ලෝඩ් නෙල්සන් සැලෝන්. ඔව්. ඒකේ කොණ්ඩේ කපන එකයි ටැටු ගහන එකයි. ඉතින් 1928 ඕක පටන් අරන්. ගණන් කළා. ඔව්. ඉතින් 28 ඉඳන් ඊට පස්සේ එයාගේ තාත්තගෙන් තමයි නෙල්සන් අංකල් ඉගෙනගෙන තින්නේ. ඉතින් අවුරුදු 13 දී තමයි ටැටු ගහන්න අරන් තින්නේ. කොයිල් වලින් ඒගොල්ලෝ තීන්ත හදාගෙන නීල් හදාගෙන ගහන්නේ දවස්වල. කොයිල් මැෂින් එකක් ගන්නවා. ඒ කියන්නේ ඒ කාලේ ඉතින් එන්න ගේමක්. ඔව්. ඇසටේට් තියෙන්නත් අනිවාර්යයි. ඇසිටේට් ස්ටෙන්සිල් hand stencil ඕ කෙලිම අතින් ඇඳලා සමහරලාට ෆ්‍රී හෑන්ඩ් අපි ගාව තියෙන හොඳ කලෙක්ෂන් දැන් ඒවා තාම නෑ. ඔව්. ඒවා දෙන්නම් පස්සේ. අපි ඒක ගැන වෙන එපිසෝඩ් එක කතා කරුවා අපි නෙල්සන් අංකල්ගේ කතන්දර. ඔව්. එයාගේ නම් ඇත්තටම සෑහෙන කතන්දර තිබ්බ මිනිස්සෙක් තමයි ඉතින්. කියන්නේ තීන්ත ඔක්කොම ඒගොල්ලෝ ඒ කාලේ හදාගෙන පවුඩර් පිග්මන්ට්ස් වලින් හදනවානේ. පිග්මන්ට්ස් වලින් හදාගෙන ඉතින් අර හරි ඉන්ටරෙස්ටිං ස්ටෝරීස් ටිකක් තිබ්බ එක්කෙනෙක්. ඉතින් ඇත්තට මේ ෂොප් එක 1928 පටන් ගත්තා කියන්නේ ඒක ඇවිල්ලා දැන් මම රිසර්ච් කරලා බැලුවම ට්‍රැඩිෂනල් ටැටූ ෂොප් එකක් විදියට ලෝකේ තියෙන තුන්වෙනියට තියෙන පරණම ෂොප් එක. ඉලෙක්ට්‍රික් ටැටූයි. ඉලෙක්ට්‍රික් ටැටූයි. හෑන්ඩ් පෝක්ක නම් නෙවෙයි ඉලෙක්ට්‍රික් ටැටූයින් ඒ කාලේ තිබ්බ සේලර්ස්ලා එහෙම ඇවිල්ලා. ගොඩක් වර්ල්ඩ් කාලෙන් පටන් ගත්ත එකක් නේ. වර්ල්ඩ් වෝර් 2 එක කාලෙන්. වර්ල්ඩ් වෝර් 2 එක කාලේ. ඔව්. ඒ කාලේ ඉතින් මේ කොලම්බෝ පෝට් එකට සේලර්ස්ලා එනවා. සේලර්ස්ලා එනවා. මම හිතන්නේ මම දැක්ක ටිම් හෙන්ඩ්‍රික්ස්ගේ පොඩ්කාස්ට් එකක් තියෙනවා මේ නෙල්සන් අංකල්ගේ Splash sheet එක නේද? ෆ්ලෑෂ් ෂීට් 1918.
මං හිතන්නේ එයාගේ තාත්තා ඇඳපු එකක් වෙන්න පුළුවන් බොහෝ දුරට මේ ෆ්‍රේම් කරලා තියෙනවනේ ස්ටුඩියෝ එකේ frame ගහලා මම කරලා, දැක්කා ඔව්. මේ ඒක දකිද්දි හරි සන්තෝෂයි. කියන ශ්‍රී ලංකාවලින් හම්බුන එකක් කියලා. ඔව් ඔව් ඔව්. ලංකාවේ මේ පෝට් එකේ තිබ්බ tattoo shop එක. ඔව් ඔව්. ඉතින් අර ඒ කට්ටියට ඉතින් ගොඩක් වටිනකමක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඉතින් අර මොකද අර ට්‍රැඩිෂනල් කල්චර් එක එහෙ සස්ටේන් වෙලා තිබෙනවා. මෙහි ඒක කොහොම හරි නැති වුණා. ඔව් මේ මං හිතන්නේ ගොඩක් උනේ හිටපු අය ට්‍රෙන්ඩ්ස් පස්සෙන් ගිය එක තමයි කරේ. උනේ. කල්චර් එක සස්ටේන් කරනවට වඩා වැඩිය බිස්නස් ඇන්ඩ් ට්‍රෙන්ඩ්ස් වලට තමයි ගියේ ගොඩක් මෙහි. ආයි මට ඔය නෙල්සන් අංකල් කියපු කතාව තමයි ඒඩ්ස් කියන එක. ඒ කියන්නේ ඒඩ්ස් වලත් නැවැත්තුවද ගොඩක් නැවැත්තුවා කිව්වා. දැන් එයා විතරයි ගොඩ කල් එහෙම කරගෙන ගිහිල්ලා තිබ්බේ. 80s වල ඉඳන් වගේ නෝ කාවේ. ඔව්. අනිත් එක ඒ කාලේ ඉතින් සෑහෙන අපි ඉතින් පටන් ගන්නකොට මම ඉතින් ටැටූ ගන්නකොට මං ටැටූ ගහන එක ගැන කොළඹ අහලා තිබ්බ. ඇත්තටම කිව්වොත් shops ඕන්නම් මේ දෙක තුනක්. ඔව්නේ. ඔව්. එඩිය නෑ. මිස්ටර් PS එක තිබ්බා. මං හිතන්නේ ටෝනි ND එක තිබ්බා. ඊට පස්සේ නෙල්සන් අංකල් තමයි. ඊට පස්සේ මං හිතන්නේ රොෂාන් රොඩ්රිගෝ ඊට පස්සේ පටන් ගත්තා ලිවිං ආර්ට් එක. ඉතින් ඊට පස්සේ තමයි ඉතින් අපි එන්නේ ඉතින් හරියට සීන් එකට එන්ටර් වෙන්නේ. ඒ කාලේ ඇත්තටම ලොකු කල්චර් එකක් එහෙම තියන්නේ. ඇත්තටම ඒ කියන්නේ කතා කරලා බැලුවම නෙල්සන් අංකල් එහෙම ගේට් කීප් කරලත් නෑ. ගේට් කීප් කරලත් නෑ. හැබැයි යා මං හිතන්නේ කල්චර් එක හොඳට අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තිබිලා ඒක හරියට කරගෙන ගිහින් තියෙනවා. කරගෙන ඒකේ සස්ටේන් කරගෙන ගිහිල්ලා තියෙන. ඉතින් නෙල්සන් අංකල්ගේ මං හිතන්නේ පුතා ඊට පස්සේ ප්‍රභාෂණ මං හිතන්නේ ප්‍රභාෂණ ටැටූ ඉන්ඩස්ට්‍රි එකට එනකොට black and grey තමයි ඒ කාලේ. black and grey Chicano style 2000s වගේනේ. 2000s වල වගේ. ඒත් මං හිතන්නේ අවුරුදු 16 වගේ පටන් ගත්තේ. 16 13 වගේ තමයි ටැටූ ගහන්න අරන් තියෙන්නේ. ඉතින් එතකොට එයාගේ ඒ ට්‍රාන්සිෂන් එක තියෙනවා අපි දැන් මේ අදපුව දැක්කහම නේ. ඔව් ඔව්. එයාගේ එනකොට තනිකර එයා black and වෙනස් grey වෙලා තියෙනවා. වෙනස් ඩීටේල්ස් වැඩි වෙලා ෆයින් වෙලා තියෙනවා ඩීටේල්ස් ගොඩක්. ඉතින් නෙල්සන් අංකලුත් එක එක ජාතිව ගහලා තියෙනවා ඉතින්. ගහලා තියෙනවා. අර ස්ටෙන්සිල්ස් වල තියෙනවා එක එක ඒවා කරපුවා. ඔව්. ට්‍රයිබල් black and grey පෝර්ට්‍රේට්ස් කරලා තියෙනවා. portraits හැම එකම කරලා තියෙනවා. ගොඩක්ම ට්‍රැඩිෂනල් තමයි. ට්‍රැඩිෂනල් තමයි. ෆුල් ට්‍රැඩ් සීන් එකේ ඉඳලා තියෙනවා. ඔව්. සෑහෙන ට්‍රැඩ් ෆ්ලෑෂ් ගොඩක් තියෙනවා එයා කරපු. ඒ කියන්නේ ට්‍රැඩිෂනල් ඉතින් ටැටූ ෂොප් එකකට ගියාම ඉතින් අර ඒ කියන්නේ තියෙනවා ෆ්ලෑෂ් බුක් ටිකක් නේද බලන්න. අනිවාර්යෙන් තියෙනවා. පෝර්ට්ෆෝලියෝ ආටිස්ට් කෙනෙක්ගේ පෝර්ට්ෆෝලියෝ එක අනිවාර්යෙන් ඉස්සරහා තියෙනවා ෆ්ලෑෂ් බුක් එක. ෆ්ලෑෂ් බුක් එක. ඒක දැන් කවුරු හරි වෝකින් එකක් ආවම කවුරු හරි අපේ ඉන්න ආටිස්ට් කෙනෙක් ඉස්සරහට ගියාම එතික්කයක් තමයි එයා කියනවා කවුරු හරි ඉන්න කෙනෙක් කියනවා මේ අපේ ආටිස්ට්ලා මේක මෙච්චර කට්ටියක් ඉන්නවා එයාලගේ ෆ්ලෑෂ් තියෙනවා කැමති කෙනෙක් ගබල්ලා කැමති කෙනෙක් තෝරගන්න. අර නැත්තම් මම ගිහින් අර මගේ එක දීලා ඔයා මගෙන් ගහන්න ඕනේ එහෙම සීන් නෑ කල්චර් එකේ. අර නිකන් එහෙම ෆිෂ් කරනවා වගේ සීන් නෑ. ඇතයි නේ ඒ වැඩි. ගොඩක් කලාට මන් අරහෙදි දැක්ක දෙයක් වුණත් තමයි ඒගොල්ලෝ අනිවාර්යෙන් කියනවා මම ඉන්නවා රීසි ඉන්නවා නම් කියනවා මම රීසි හැෂ් ඉන්නවා අපි දෙන්න ඉන්නවා ෆ්ලෑෂ් ටික තියෙනවා කැමති එකක් බලලා කාවද උනේ කියලා කියන්නේ කියලා. අපි එතකන් ඉන්නවා පිටිපස්සෙල්ලා සෙටප් කරනවා හරි මොකක් හරි කරනවා. ඒ වගේ කල්චර් එකක් තියෙනවා වෝකින් කල්චර් එක අනිවාර්යෙන්. ඔව්. ඊට පස්සේ ගොඩක් වෙලාවට ඉතින් ෆස්ට් ඉන් ෆස්ට් අවුට් ඒක තමයි කල්චර් එක යන්නේ. මුලින්ම ආපු එක්කෙනා ෆස්ට් ටැටූ එක කරා. ඔව්. අපේ ඒ එහෙම ගොඩක් බිසි ඩේස් වල තමයි. බිසි ඩේස්. අපේ එහෙම ලොකු වෝකින් කල්චර් එකක් නැහැ නේද? මෙහි එච්චර නෑ. මෙහි ඇත්තටම දැන් කියන්නේ අපිට උනත් එන්නේ ගොඩක් වෙලාවට අපොයින්ට්මන්ට් එකක් දාන්න. ගොඩක් වෙලාවට අපොයින්ට්මන්ට්ස් එන්නේ. මෙහි අර පොලිමේ ඉඳලා ගහන්න තරම් වෝකින් කල්චර් එකක් තාම හැදිලා නෑ. හැදිලා නෑ. මං හිතන්නේ එක්කෝ ඒ කියන්නේ මට හිතා ගන්න බැරි මොකද කියලා ඒක එක්කෝ ටැටූ ගහන තැන් වැඩි. ඔව්. කේස් එකක් ආයි ඇත්තටම අපේ කල්චර් එකෙත් නැහැ. ඒ කියන්නේ ටැටූ ෆ්ලෑෂ් බුක් එකක් ඇවිල්ලා බලලා මම දන්නේ මං නම් ටැටූ ස්ටුඩියෝ වලට ගිහිල්ලා තියෙනවා ෆ්ලෑෂ් බුක් නම් මම දැකලා නෑ. ෆ්ලෑෂ් බුක් ඇත්තරම නෑ ගොඩක් අය ෆ්ලෑෂ් බුක් තිබුණත් තියෙන්නේ අර Pinterest එකේ අර ලයින් වර්ක් ටික A4 print out එකක් දාලා ඒක ෆයිල් එක දාලා තියෙනවා බලන්න කට්ටිය. ඒක තමයි ගොඩක් වෙලාවට මේ ෆ්ලෑෂ් සීන් එකට තියෙන්නේ. අතින් ඇඳලා එහෙම තමන්ගේ ඉන්පුට් එකක් දාලා ට්‍රේස් කරලා මම හිතන්නේ ෆ්ලෑෂ් බුක් අඳිනෙක් ගැනවාට ලොකු දැනුමක් තියෙනවා එහෙදී ඒවා ගත්ත. මම සෑහෙන්ඩ ඇන්දා එහෙදිලා එහෙ තමයි මම ගොඩක් මැන්දේ. ක්‍රිස් පැන්නු අඳින්න කියලා මාසෙකට එක පොතක් හදලා ඉවර කරන්න ඕනේ අනිවාර්යයෙන්. මොකක් හරි පොතක්. අවුට්ලයින් බුක් එක ෆ්ලෑෂ් බුක් එක නැත්නම් ඩිජිටල් බුක් එකක් හරි මොකක් හරි එකක් අඳින්න ඕනේ. ඒ ප්‍රැක්ටිස් එක තමයි ඉතින්. ඔව්.
ඒ ප්‍රැක්ටිස්සේ මුලින් දුන්නට පස්සේ ඊට පස්සේ ඒ ටික දිගටම කරගෙන යනවා. කරගෙන යනවා. ඒ අඳින ඩිසයින්ස් උනත් දැන් අද යූස් කරේ නැති වුණොත් ඒක සමහරවිටම අවුරුද්දකට පස්සේ ටැටූ කරන වෙලාවල් තියෙනවා. ඔව් ඔව්. ඒ වගේ යූස් වෙනවා. ඉතින් ෆ්ලෑෂ් බුක්ස් එහෙම අපතේ යන්නේ කවදා. අනිවාර්යෙන්. ඔව් දැන් මම ඇත්තටම කිව්වොත් දැන් කියන්නේ ෆ්ලෑෂ් බුක් එකක් කියන්නේ තමන්ගේ ඔරිජිනල් ආර්ට් වර්ක්ස් තියෙන මේ පෝර්ට්ෆෝලියෝ එක. ඔව්. කියන්නේ එතනදී ඔරිජිනල් ඊට පස්සේ මම හිතන්නේ මේ තව ඉන්ට්‍රස්ටිං පොයින්ට් එකක් තමයි ෆ්ලෑෂ් බුක් වල ගොඩක් වෙලාවට ඉන්ස්පිරේෂන් අරන් තියෙනවා ඕගොල්ලෝ. ඔව්. මම උනත් අරන් තියෙනවා සෑහෙන්න. ඔව් ගොඩක් ඇමරිකන් ට්‍රැඩ් වලට දැන් වෙන රටවල් වල නම් ගොඩක්ම ගියේ එහෙ මේ පොප් කල්චර් එකේ තියෙන දේවල් ඊට පස්සේ ඔය නයිට් ලයිෆ් ඊට පස්සේ ක්ලබ්ස් වල නැත්තම් ටීවී එකේ දකින්න තියෙන දේවල් නැත්තම් ක්ලබ්ස් මොනවද බයිකර්ස් ගෑන්ග්ස් ඒ වගේ දේවල් වලින් තමයි ගොඩක් ෆ්ලෑෂ් වලට කන්වර්ට් වෙලා තියෙන්නේ. දැන් මෙහෙත් එහෙම තියනවා ගොඩක් දේවල් අපිට ඉන්ස්පයර් කරන්න ගොඩක් අපේ කල්චර් එකේ පොප් කල්චර් එකක් තියෙනවා අපිට ඒගොල්ල අනිත් රටවල් නැති අපේ ට්‍රැඩිෂනල් පැත්තකුත් තියෙනවා. අපිට මේ දෙකම කම්බයින් කරලා ලස්සන දේවල් කරන්න අවුට්පුට් එකක් දෙන්න පුළුවන්. yes පොප් කල්චර් එකට අපිට දැන් මම එකක් කරා ටිකිරිලියා. ටිකිරිලියා. ඔව්. ඔයාගෙන් තමයි ඒක ඉන්ස්පයර් කරේ ගොඩක්. ඔයා තමයි මට කිව්වේ අඳින්න කියලා. ඔව් ඒක ඇත්තටම ඉන්ට්‍රස්ටිං ස්ටෝරියක්. මොකද මට ඕක දැන් ටිකිරිලියාගේ කවිය අපි පොඩි කාලේ අහලා තිබ්බේ. ඉතින් මට ඕක නිකන් ගහගන්න ආසාව තිබුණා. මම යාළුවෙකුටත් කිව්වා මේක ඇඳලා දෙතෑගිද ගන්න. එයාත් ඇමරිකන් ට්‍රැඩ් කර හිටියේ. කොහරි වැඩේ වුන්නේ නැහැ. ඊට පස්සේ මම එෂාන්ට කිව්වා දැන් ඕක කරගෙන යද්දි එෂාන් මෙහෙම අයිඩියා එකක් තියෙනවා පොඩ්ඩක් අඳින්නකෝ බලන්න කියලා. ඒක ඇත්තටම ඒක ඔව් මම ට්‍රයි වැරදුනා මුලින් පොඩ්ඩක්. ඔව් අඳින්න වැරදුනා කියන්නේ ඒක අර කියන්නේ ඇඳගෙන යද්දි හරියනවා. ඒක මේ වැඩ් කරතෑගි නේද? අපි දැන් වාට ලොකු ස්ටෝරියක් බිල්ඩ් කරා ඒක රවුන්නේ. ඒක ෆ්ලෑෂ් ෂීට් එකක් කරා. ෆ්ලෑෂ් ෂීට් එකක් කරා. ඒ දෙකම මම ටැටූස් කරා. දැන් ඊට පස්සේ ආයි සීරීස් එකක් දැන් මේ ටිකේ හදාගෙන යනවා. ටිකිර්ලියා සීරීස් එකම. ඔව්. දැන් අදපොට ඉවරයිනේ. දැන් අලුත් එකක් හදන්න ඕනේ. ඔව් ඉතින් අපිට ඒ වගේ කියන්නේ ඒ වගේ කාලේ කියන්නේ එක එක කතන්දර අපේ ගැමි බහර එන කතන්දර වගේ තව තියෙනවා සෑහෙන දේවල් ලංකාවේ කරන්න. ටිකිර්ලියා විතරනේ ඔය තියෙනවා මොනවද අන්දරේ ඉන්නවා මහදන මුත්තා. තව ඔය ඉස්සර ගිය කාටූන්ස් තියෙනවා පෙන්නපු ඒවා. ඔව් ඔව්. පොයම්ස් කතා තියෙනවා සෑහෙන්න. ඔව්. ඒ වගේ ඉතින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඇමරිකන් ට්‍රැඩ් එක පොප් කල්චර් එක ශ්‍රී ලංකන් පොප් කල්චර් එක ගන්න ඇමරිකන් තියරි එකට. ඔව් ඔව්. ඒ වගේ ඒක අර නොස්ටැලජික් කියන එක තමයි ඒකේ ගොඩක් වෙලාවට දෙන්නේ. කියන්නේ අපිට දැන් ඔයාලදී ටිකිර්ලියා පිනප් කෙනෙක් විදියට. පිනප් කියන එක අයිකොනික් ඩිසයින් එකක් ඇමරිකන් ට්‍රැඩ් වල ගොඩක් සේලර්ස්ලා ඊට පස්සේ ගොඩක් පොප් කල්චර් ගෙන් නම් ආවේ බෙටි බූප් තමයි ගොඩක්ම ආවේ. ඊට පස්සේ ආවා පොපායි ආවා. කාටූන්ස් වලින් ඒ වගේ තමයි ඉතින් අපිට ටිකිර්ලියා. ඔව්. අපි ලෝඩ් නෙල්සන් අංකල් සෑහෙන පපායිගේ ගොඩක් කරලා දෙවුණා නෙල්සන් අංකල්. පපායා කියලා කියන්නේ. ඉස්සර මෙහි කාටූන් එක ගියේ පපායා කියලානේ. පපායා කියලා. ඒකයි යා පපායා කියන්නේ. පපායව ගහලා තියෙන සෑහෙන්න කොහොම හරි නෙල්සන් අංකල්ගේ තියෙන ඔය පපායා ඊට පස්සේ සිලෝන් කියලා ගහලා තිබ්බ අලියෙකුත් එක්ක. සිලෝන් තියෙනවා. පැන්තර්ස්ලා ටයිගර්ස්ලා හිටියා. සෑහෙන්න තිබ්බා. ඒ කියන්නේ මම ඉතින් මං අපේ කියන්නේ මහතාත්තගෙත් මම දැකලා තියෙනවා. මහතාත්තගේ අපේ තාත්තගේ තාත්තා මේ එයාගේ තිබිලා තියෙන ටයිගර්යි ඊට පස්සේ ඩැග එකක් තිබ්බා ෆෝරාම් එකේ. කිනිස්සයි ටයිගර්. ඔව්. ඒකයි තමයි එයා කරලා තිබ්බේ හෑන්ඩ් පෝක්. ඒ කාලේ ඉතින් අර ඇත්තටම මේ මොනවාද ඔය බුලත් කහටයි එහෙම කරලා තියෙනවා. ඔව් කොළ පාට පච්ච කියන්නේ ඒකනේ. කොළ පච්ච කියන්නේ උග පච්ච වර්ණය කියන්නේ කොළ පාට. ඉතින් කොළ පාට එන්නේ බුලත් කහටයි පහන් දැලි මේ පොල් තෙලුයි දෙහි පොඩ්ඩකුයි ඔහොම තමයි මං හිතන්නේ ඒක කරලා පාට හදන්නේ. ඔක ඒ කියන්නේ ඊට පස්සේ කොහොම හරි මං ඔය අපේ ගුණ්ඩත් එක්ක කයියද්ද දායින්දි තමයි කිව්වේ නෙල්සන් අංකල් දවසක් කියලා තියෙනවා මකරෙක් ගහන්න. නෙල්සන් අංකල් කළු පාට තිබිලා තියෙනවා. නමුත් ඔය විදිහට දාලා අඹරලා ගුණ්ඩට කියලා තියෙනවා තීන්ත හදන්නයි කියලා. ගුණ්ඩට කියලා හදාගෙන. ඔව්. හදාගෙන ගහලා. ගුණ්ඩට කියලා ඔය පාට ඉතින් අරගෙන ඊට පස්සේ මකරව ගහලා දින්නේ ඔය පාටින්. ඒක ගුණ්ඩට තේරිලා නෑ. කොහරි දර මට ටැටූ දැනුවත් තියෙන හින්දා ඔක ගැන තේරුණා. ඇයි එහෙම දැන් යාගා කළු පාට තියාගෙන ඇයි එහෙම ගියේ කියලා. මකරා කියන්නේ කොළ පාට සතෙක්. ඉතින් යාට කොළ පාට නැති හින්දා අර
අරගම හදාගන්න හදාගෙන එයා දන්නවා කොහොමද ටැටුවේ හීල් වෙන්නේ කියලා. ගාන්ටර කොල පාට මෙලනින් එක් ඇවිල්ලා ලස්සන්ට ග්‍රීන්න ගන්න ග්‍රීන් එකේන විදිහට. බ්ලක් එක ඉතින් හරි ඉන්ට්‍රස්ටිං අර ඒ කියන්නේ ඇත්තටම මේ කියන්නේ නෙල්සන් අංකල් පට්ට ඉනොවේටිව් එක එයා තින් බැලුවාම කියන්නේ එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා සෑහෙන්න. සෑහෙන්න කරලා තියෙනවා. ෆ්ලෑෂ් එක මැදලා තියෙනවා ගොඩක්. සෑහෙන්න ඔව්. ඒ කියන්නේ හරි හાર્ඩ් වර්කින් මිනිස්සෙක් එයා තින් බැලුවාම ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ මන් දන්නේ ඒ කියන්නේ ලංකාවේ ඉතින් ටැටු ගහන කට්ටියට ඒක තේරෙනවද නැද්ද නම් මන් දන්නේ නැහැ. ඒ මිනිස්සයා ඉතින් අර ඉන්න කාලේ එයාගෙන් සෑහෙන නොලෙජ්ජයක් දැනුමක් ගන්න තිබ්බ මිනිස්සෙක්. මම නම් පුළුවන් තරම් ගන්න පුළුවන් මගේ කරු එකට මාව මෙතනට සෙට් වෙලා. කොහොම හරි එයාගෙන් ගන්න පුළුවන් නොලෙජ් එකේ කාලේ ගත්තා. අනිත් ඇයිටි පාඩුයි තියෙන්නේ. මාත් යනවා මෙතන ඉදි කොණ්ඩේ හපා ගන්න අංකල්ගෙන් ගිහින් ඉද්දි හොඳ කතා කියනවා. කතා කියනවා. ජපනීස් කෙනෙක්ට ඉගැන්නුවා කිව්වා ඒ දවසල ඇප්‍රන්ටිෂිප් යුද්ධෙන් මෙහෙට ආපු එක්කෙනෙක් මෙහෙ නවත්තගෙන පොරට උගන්නලා ටැටුස් ගහන්න. සල්ලිත් තරන් ඒ දවස්වල. ඔව්. ඒ දවස්වල හෙන ගාණක් ගත්තේ ලක්ෂ කීපයක් ගත්තා කිව්වා මේ 80 ගණන්. අම්මා. හොඳ ගාණක් අරගෙන. ඒ වගේ කරලා තියනවා කිව්වා. නෙල්සන් අංකලුත් එහෙම ලොකුවට කට්ටියට උගන්වන්න ගිහිල්ලා නැහැ. උගන්නලා නැහැ. පුතාට විතරයි මං හිතන්නේ උගන්වලා තින්නේ හරියට. ඊට අමතරව ඉතින් මං හිතන්නේ ගොඩක් කට්ටිය ලංකාවේ කට්ටිය ඉතින් මං හිතන්නේ සමහර ඒ කාලේ ගහන කට්ටිය ඉතින් නෙල්සන් අංකල්ලා පුතාලා වැඩ කරන ඇවිල්ලා බලාගෙන ඉඳලා තියෙනවා. කියන්නේ අපේ කාලේ වගේ පටන් ගත්ත කට්ටිය මේ කාලේ නෑනේ. ගොඩක් අය ටැටු ගහන අය. ඉතින් ඒගොල්ලෝ කොහොම හරි එහෙම බලලා ඉගෙනගෙන තියෙනවා. ඉන්ස්පයර් වෙලා තියෙනවා ඉතින්. නමුත් එයා අර එහෙම ලොකුවට උගන්නලා නැහැ. ෆ්‍රෙන්ඩ්ෂිප්ස් කරන්න ගිහින් නැහැ නේ ගොඩක් අය. නෑ. එහෙම සීන් එකක් තියෙනවා. මේ ඉතින් මෙතන මේ බ්ලොක් එකේම ෂොප්ස් කීපයක් තිබිලා තියෙනවා නේ නෙල්සන් අංකල්ගේ කාලේ. ඔව් 4-5ක් විතර තිබිලා තියෙනවා මං හිතන්නේ. ඔව් කොළඹ මම හිතන්නේ ෂොප්ස් 10ක් විතර තිබිලා තියෙනවා නේ ඒ දවස්වල. ඔව් කොළඹම ෂොප් 10ක් විතර තිබිලා තියෙනවා ඒ කාලේ. ඒ කියන්නේ නෙල්සන් අංකල්ගේ ෂොප් එකේ මං හිතන්නේ 5 දෙනෙක් වැඩ කරලා තියෙනවා. අයියලා මල්ලිලා ඔක්කොම 5 දෙනෙක් වැඩ කරලා තියෙනවා ඉතින්. මේ ඒ කල්චර් එක හැබැයි එහෙම් පිටිම නැති වෙලා තියෙනවා. නැති වෙලා ගිහිල්ලා අන්න ඒකයි. දැන් මං හිතන්නේ ඒක කොවිඩ් එක්ක අර එහෙමේ තමයි ඔක ගොඩක්ම ඒ කියන්නේ ඇත්තටම මුළු ලෝකෙම ටැටුයින් බූම් වුණේ ඔය කොවිඩ් වලට පස්සේ චයිනා වලින් ගොඩක් ඔය පෙන් ටයිප් මැෂින්ස් ගැහුවා. ඉතින් ඒකත් එක්ක ඉතින් කට්ටිය ටැටු ගහන්න ගත්ත ගෙවල් වල ඉඳගෙන යාළුවන්ගේ අර එහෙමේ. ඉතින් අලුත් ස්ටයිල්ස් ආවා ඒකෙන් අපිට සයිබර් සිජිලිසම් ඉග්නොරන්ස් කියන්නේ ඇත්තට මේ ස්ටයිල්ස් කියන්නේ ඉතින් අර ඒගොල්ලන්ට අර ටැටූ ගහන්න දන්නේ නැති හින්දා ඉතින් ඒගොල්ලෝ කියන්නේ ඇත්තටම ඔය චයිනීස් මැෂින්ස් එහෙම ඉතින් ඒ කාලේ ආපු හරි වීක්. ඔව්. ලයින් එකක් ඇඳ ගන්න බෑ ඉතින්. සයිබර් සිජිලිසම් මෙහෙම ඉතින් එන්නේ කෙලින්ම ලියෝ සුලුවේටගේ ට්‍රයිබල් ටැටූස් වලින්. ඔව්. කියන්නේ පින්ට්‍රස්ට් එකේ ඔය ටැටූස් ටික බලනවා. බලලා ඉතින් ඔය පින්ට්‍රස්ට් එකේදී ෆෝන් එකේ සයිස් එකට තියෙන පොඩියටනේ. ලියෝ සුලුවේට ඉතින් අර බෝනියෝ ඉන්ස්පයර් කරලා ගහපු ටැටු. ඉතින් ඔය ෆුල් ආම් ෆෝර් ආම් ඇඟපත පිරෙන්න ගහපු ටැටු. ඉතින් පින්ට්‍රස්ට් එකේ එනකොට චූටියට එන්නේ. ඉතින් මේ මිනිස්සු මේවා අරගෙන පොඩියට අර ඒ කියන්නේ ඒවෙන් හරියට ලයින් එකක් ගහන්න බෑ ඒ මැෂින් වලින්. පවර් එක මදි හිට් එකක් නෑ. ලියෝ සුලුවේට්ලා ඉතින් කොහොමත් කොයිල් මැෂින්ස් ලොකු නීඩල්ස් මැග්ස් වලින් ගහන්න එහෙම ආයි ඉතින් හොඳ බ්ලැක් පැකින් ඉතින් අර ඒ ටැටූස් ටයිම්ලස් ටැටු එක ගැහුවා නම් ඒ විදිහටම තියෙනවා ආයෙ මැරණකම්. ටැටු එක වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නව කොහොමද ටැටු එක හීල් වෙන්නේ ඒ විදිහට තමයි. මම දැන් එඩ් හාඩි ගාව තමයි සුලුවේට හිටියේ. ඔව් එඩ් හාඩිගෙන් ටැටු ගහන්න ගිහින් තියනවා මේ පොඩි කාලේ ලියෝ සුලුවේට. එයාගේ ෂොප් එකට ගිහින් හැන්ගවුට් කරලා ඔය කයිල් වගේ ගිහින් ඉඳලා චිල් එකේ ඉඳලා කොහොම හරි එඩ් හාඩි කියලා තමයි මෙයාව ටැටුයින් වල අරගෙන තියෙන්නේ. එයා ඉතින් ඊට පස්සේ අර එඩ් හාඩි එක්ක ස්ටඩි කරලා එයාගේම එක හදාගෙන තියෙනවා. ඉතින් අපි එඩ් හාඩිගේ ඇත්තටම ටැටුයින් දැක්කහම ලියෝ සුලුවේටගේ දැක්කම ආසයි පොළොයි වගේ. කියන්නේ ලියෝ සුලුවේටගේ තනිකරම බෝරියෝ බ්ලැක් ට්‍රයිබල් ෆුල් බ්ලැක් ටැටු වෙන්නේ. ඔව් ඒකත් එයා කරලා තියන්නේ දැන් එඩ් හාඩි ඇමරිකන්
ට්‍රඩිෂනල් තමයි මුලින්ම පටන් ගත්තේ සේලචරීගේ කට්ටියනේ සේලචරීගේ ගෝඩ් ෆාද ඊට පස්සේ තම එඩ්හාඩිලාවේ එඩ්හාඩි ඇමරිකන් කර ඉදයා හොරි යෝෂිලා හොරි ටෝමෝලා එක්ක ජැපෑන් ගිය ඊට පස්සයා ජැපනීස් කරලා ඒ දෙක මික්ස් කරලා එඩ්හාඩි ස්ටයිල් එක වගේ ආවේ ඩාඩි ගැන සෑහෙන එකක වෙනයිටස් වල වැඩක් කර මොනුස්සේ එහෙම ඉද්දි තමයි ලියෝ සුළුවේට අරගෙන යාගෙත් ඔක්කොමටික පුරුදු කරලා බේසික් ඔක්කොම පුරුදු කල් ඇමරිකන් විදිහර ද ලියෝ එයා මේ පොලිනේෂයන් කෙනෙක් ඕ එයා මේ එත්නික් එහෙම ට්‍රයිබල් හිටපු කෙනෙක් යාගේ ෆැමිලි බැක්ග්‍රවන්් එයා ටටුවන් ස්ටයිල් එක ස්ටඩි කරලා එයා පොලිනේෂයන් ටික දාලා තම එයාගේ ස්ටයිල් එක හදා බෝනියෝනේ බෝනියෝ බෝනියෝ මහිතන ගොඩක්කෝ ඉගැන් මේ ඒ ට්‍රයිබල් ටටුවල්ට ගොඩක් ඉන්ස්පය වෙලා තිබ අර ස්පයිකි වගේ ඩිසයින්ය ගොඩක් ඇත්තටම බෝනියෝ ට්‍රයිබල්ස් වල තම මං දැක බෝනියෝ ට්‍රයිබල්ස් එන්න ඒෂයන් ඒෂයන් සුල්ලටත් මහිත ඒ සයිඩ් එක කවරු හැත්තමයි එහෙම එත්නික් ගරුප් කෙනෙත් තමයි බෝනිියෝලගේ ගොඩක් කියැන ගුල හෙඩ හන්ටස් ලයිගුල්ල හැන්ටප් ටටස් කරන්න මහිතන මිරිටට කන්වෙන්ෂන් කියල තියෙන වෙන බෝනිියෝ කට්ටියගේ හැන්ටප් ටටු ගැදරින් එකක් කැලේ ඇස්සේ ගගක්ගා හුල්ලාතල් මයිත ලංකාවෙන් කවුරු ගිහිල්ල තිබ්බයකට මේ මට හරියාස ඒකට යන්න කොය තියන්නේ ඒක මංහිතන් ඉන්දුනේශයද ඉන්දුනේශ බාලිවල බාලි ඉන්දුනේශාව එක ලයින්ගේ තමයි තියාර එක ට්‍රයිබ්සොල්ල එක මට ඇත්තරම කුලායකේදි සෙට්ටුනාව වගේ බෝනියෝ කරන දෙතුන් දෙනෙ පට්ට ඉතින්ගේ ගැන හැන්ටප් කරන්නේ ඒ ටටුව එකක් ගන්න ඇත්තටම හොඳ මොරාල්ල එකක් තියෙන්ඩුව අපි දැකල තියෙනවා ඇතර මගේ යාලුගෙත් මන් දැක්ක ෆ්ලවර්ස් දෙක බෝනියෝ ෆ්ලවර්ස් දෙක දෙන ශෝල්ඩ එක ගහන්න ඕක ඇත්තරම ගත්හම බෝනියෝ ට්‍රයිබ් එකින් ඕක පටන් ගන්න ඒගොල්ල හෙඩ් හන්ටර්ස්ලා හෙඩ් හන්ටර්ස්ලා ගැන ඒගොල්ල යුද්ධ කරපු මිනිස්සු ගැන්න හැම වෙලේම ට්‍රයිබ් සතුලේ යුද්ධ යනවා ඉති එතකොට ඒ යුද්ධකට ගියාට පස්සේ ඒගොල්ලෝ කාභහරි ඒගැන්නේ දැන් ටටු නැති යං එක්කෙනෙක් යන යුද්ධට ගිහිල්ලා ඊට පසයා මරණෝකාවහත් හෙඩ් එක කන්ට් කරනවා ඒ සිම්බල් එකට තමයි සිම්බල් එකට තමයි එක ශෝල් දෙක එක මලක් කෙන්නේ ඊට පස්සේ එතකොට තමයි ට්‍රයිබ් එකෙන් පිළිගන්නේ මෙයා මේ මිනිහෙක් වුණේ මේ දැන් බෝරියගෙන ඒකේ සිග්නිෆිකන්ස් එක තමයි ඒක වෝරිය මේ මෙන්ටල්ටීක ඉති අර ඊට පස්සේ දෙවනික් කෙන රුහා ඊට පස්සේ දෙවනි මල ඒක ඊට පස්සේ මල් මහිතන එක ට්‍රයිබ් එකට එක ඒක වෙනස් වෙනවානේ ඒ ෆ්ලව එක යනවා හෙම නමුත් අර ඒක ස්ටයිල් එක වෙනස් එක ට්‍රයිබ් ඒක කරන විදිහ විදිහ ඒකැනද අපි ගත්තහම අපේ ලංකාව චිත්‍ර ගත්තම අනුරාධපුරේ කැන්ඩියන් නාට්ට ගත්තම ඒ වගේ පොඩි වෙනසත් තියෙනවා ඉති අර එක ගුරුකොල් වලින් ආපු ඒගොල්ලොන්ගේ සමහරයව තියෙන බෝනියව ටිකක් ඩීටේල්ලේව සමහරයව ටිකක් ෆ්ලට් ෆුල් සිම්පල් ඒවත්න ඒ වගේ තියෙනවා එක ට්‍රයිබ්ස් වල කට්ටිය දැන්දන් එහෙම කරන්න කවුරුව මං හිතන්න ඩන් කරනයි කියලා නවත් මේ ඇතරම වෙලාදේ ඔවු ඒ බෝනියෝ කට්ටිය ඇත්තරම දැන් අදට කියත් ඒගැන්න ඒගොල්ලොන්ගේ ට්‍රයිබ්ස් වල ඉන්න හරියට ටටු ගහන කට්ටිය දැක්හම ඒගොලුන් ගෙවල්ලට තාම තියෙන ස්කල් සෙල්ලලා මේ ගෙතර ඇගැන ගොල්ලොන්ගේ සීයලාගේ කාලේ වෙච්ච වැඩ දැන්වෙන්න එහෙම නොත්තේ වල්ල පොලිසිටි කිල්ල දයි එහෙම ට්‍රයිබල් මේ වල්ලියන්න දැක් නමුත් මේ අරක තමයි ඉතින් සීන් එක ඉතින් අපි ඉතින් මෙහේදි සෝලිං ස්ටඩියක ඇත්තටම ගොඩක් කරන්නේ ඉතින් අපේ ට්‍රඩිෂනල් කල්චයක ශ්‍රී ලංකන් ටඩිෂනල් කල්චයක මික්ස් කරන එක තමයි ඉතින් මේ අපේ ටැටුවිං ප්‍රක්ටිසස් එක්ක මික්ස් කරනට අපි ගොඩක් රිවයිව් කරන එක කරන්න රිවයි් කරන එක ඒගැන අපි ඇවිල්ලා ස්ටඩී කරනවා කොහොමද ඒ කාල ට්‍රඩිෂනල් ආට් කොහොමද තිබ්බේ ටෙක්නික්ස් ආටෙක්නික් කරේ කොහොමද කරේ ඒ ආට් ටෙක්නික්ස් ඇවිල්ලා රිසර්ච් කරලා ඉවරල්ලා මේ ඒක ටැටුවිං වලට ගන්නවා ඒක ඇත්තටම ටැටවික් වලට ගන්න පුළුවන් ආට්ටයක් ඒක ලේසියෙන්ම මොකද ට්‍රඩිෂනල් ආර්ට් වල ස්ට්‍රෝං පවර්ෆුල් ලයින් එකක් තියෙනවා. කියන්නේ ලයින් එක හරි ඉම්පෝර්ටන්ට් ට්‍රැඩිෂනල් ආර්ට් වල.
ඉතින් ටැටුවින් වලත් ලයින් එක කියන එක හරිම ඉම්පෝර්ටන්ට්. ඔව්. ඒක කියන්නේ ස්ට්‍රේට් සිංගල් පාස් ක්ලීන් ලයින් ක්ලීන් ලයින් එකක් කියන එක සෑහෙන ඒ කියන්නේ හොඳ ටැටු එකක තියෙන්න ඕන අනිවාර්යෙන් තිය යුතු ගති ලක්ෂණයක් මං හිතන්නේ. ඇමරිකන් ට්‍රැඩ් වලත් එහෙමයි. ඇමරිකන් ටැඩ් වල අනිවාර්යෙන් ලයින් එකක් තියෙනවාමයි බෝඩ් ලයින් එක. ඔව්. ලයින්ස් තියෙනවා, ෂේඩින්ස් තියෙනවා, ෆිලින්ග්ස් තියෙනවා. 30% rules වලින් යන්නේ. යන්නේ. ලයින් වර්ක් එකක් නැති වුණොත් එහෙම රීඩබල් නැති වෙනවා ටැටු එක. රීඩබල් නැති වෙනවා. ඔව්. දැන් ඔය රියලිසම් ඒ වගේ ගොඩක් ලයින්ස් නෑ, ෆයින් ලයින් ඒවත් ෂේඩින්ස් වලින් විතරක් යන ඒවා තියෙනවා. මයික්‍රෝ රියලිසම් ඒවා ඇත්තටම ළඟට ගිහින් බලන්න සහ පොඩි කාලයකට බලන්න හොඳයි. ඔව්. ලොන්ජිවිටි එක බැලුවොත් ඒක ඇත්තරම ටික කාලයක් යද්දි නැති වෙලා යනවා. නැති වෙලා. අපි ෆයිල් ලයින් කරලා තියෙනවා. කරලා තියෙනවා ඒකයි කියන්නේ. අපි පරිප්පු කාලා තියෙනවා. පරිප්පුව කාලා තියෙන නිසා තමයි කියන්නේ. ටැටු එක ෆෝල් අවුට් වෙනවා. ඇත්තට අපි ෆයිල් ලයින් ෂොප් එකක් කරන් හිටියේ මේකනේ ඒ කාලේ. සිංගල් නීඩල් ෆයිල් ලයින් කෑවා. එපා වෙනකන් මේ මෙතන පටන් ගත්ත දවස් පටන් ගත්ත දවස්වල ෆුල් මිනිමල් තියලා අපිට අයිඩියා එක තිබ්බේ එහෙම. නමුත් අර අපේ කියන්නේ නොලෙජ් එක එක්ස්පෑන්ඩ් වෙනකොට අපි හිතුවා නෑ මේක නෙවෙයි අපිට ඕනේ මිනිස්සුන්ට හැමදාම තියාගන්න පුළුවන් දෙයක් දෙන්න. ඔව්. මේ ෆයින් ලයින් පොඩි පොඩි ඒවා ගහලා ඇත්තටම තේරුමක් නෑ ඇත්තටම නැහැ. අපිට ඒක තේරුමකුත් හොඳයි. නෑ, ක්ලයන්ට් තේරුමකුත් නෑ. අර හොඳයි ට්‍රෙන්ඩ් එකට පොඩි කාලෙකට පස්සේ ඊට පස්සේ ඉතින් ට්‍රැඩිෂනල් එකක් ගහලා ඒක කවර් අප් කර දෙයි. බ්ලාස්ට් ඕවර් කරන්න පුළුවන්. බ්ලාස්ට් ඕවර් කර දෙයි. ඉතින් ඊට වඩා හොඳ මුලින්ම ට්‍රෙන්ඩ් එකක් ගහන එක. ඔව්. මුලින්ම. එකපාරට. කියන්නේ ලොන්ජිවිටි කියන එක ඇත්තටම මං හිතන්නේ ගොඩක් මිනිස්සු හිතන්නේ නැහැ ටැටු එකක් ගහද්දි. හිතන්නේ. මන් දන්නේ ඒක මොකද්ද කියලා. ඒ කියන්නේ එකපාරට ටැටු එකක් ගහද්දි ඩම් වෙනවා මිනිස්සු. ඒ කියන්නේ ගොඩක් දේවල් ගැන මිනිස්සු කල්පනා කරනවා. ටැටු එකක් ගහන එක අර ඉම්පල්සිව් ඩිසිෂන් එකක්. ඒ කියන්නේ මට ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ කොමාරි ෆොරිනර් ගර්ල් කෙනෙක්. ඉතින් මං කිව්වා මේකයි. මේක this is a bad decision. මේ decision එකේ එන අවුල්. ඔයාගේ මේ ටැටු එක fall out වෙයි. මේක හරියට ඔයා මේ දෙන චූටි details ටික දාලා තේරෙන්නේ නැහැ. මේක bad decision එකක්. ඔව්. ඉතින් මෙයා මොනවද කිව්වේ මට? we are here to make bad decisions. කියන්නේ ලංකාවට ඇවිල්ලා තින්නේ bad decisions experience කරන්න. අපි ලංකාවේ හැටියට අපි ඒ කියන්නේ මෙමරි එකක් අරන් ගියාට පස්සේ අපි දෙන්න ඕනේ බෑඩ් ඩිසිෂන් එකක්ද ඇත්තටම. අපි ලංකාවෙන් ටැටු එකක් ගහනවා. ගාලා ඉරලා අවුරුදු 5ක් යන්න ඕනේ නේද ෆයින් ලයින් එකට රන්නේ. 5ක් ඕනේ නැහැ. 3ක් ඇති. 3ක් ඇති. දෙකක් 3ක් යනකොට හල තමයි ඉතින්. සමහරලාට ෆයින් ලයින් එක ඒ කියන්නේ සති දෙකක් යනකොට fall out. ගන්න දෙයක් නැහැ. ඉතින් කොහෙන්ද ගැව්වේ? කවුරුවත් කියනවාද එයාගේ වැරද්ද කියලා ඩිසයින් එකේ වැරද්ද කියලා. නෑනේ. බෑඩ් ඩිසිෂන් එකේ දොර එන්නේ අපිට. අපි තමයි වැරද්ද කරලා තියෙන්නේ. ඇයි අපි ආරිස් කෙනෙක් විදිහට ගයිඩ් කරලා නැහැ. ඉතින් එයාලා ගිහිල්ලාගෙන මම මේක ගෙහුවේ ලංකාවේ. පියර ගොඩක් කලාවට බෝල් ලයින් එකක් ගහන්න කියන්නේ ඩිසයින් එක ලොකුවට ගහන්න කියන්නේ ඒක හීල් වෙන, ඒජින් වෙන, එක්ස්පෑන්ඩ් වෙන ඔක්කොම ටික බලලා තමයි අපි එහෙම කියන්නේ. ඔව්. එතකොට ඉතින් අර ඒක ඉග්නෝර් කරලා පොඩි එකක් ගැහුවාම ඉතින් good luck තමයි. good luck තමයි. ඉතින් කිසිම තේරුමක් නැහැ ඉතින් මේ වැඩේ කියන්නේ. ඊට පස්සේ ඉතින් අර ඒ කියන්නේ මට නම් ඇත්තටම ඉස්සර ෆයින් ලයින් කරන කාලේ ටච් අප් කරන්න ඕනේ සෑහෙන. ඒ ෆ්‍රී ටච් අප් ඊට පස්සේ කම්ප්ලේන්ස් හරියට කම්ප්ලේන්ස්. මොකද ඒ ක්ලයන්ටේල් එකට ටැටුවින් ගැන එච්චර ලොකු අයිඩියා එකකුත් නැහැ. අර ඒගොල්ලන්ට ආසාවක් තියෙන වැඩිය පේන්නේ නැති වෙන්න එහෙම ගොඩක් ඉතින් ඔය මොඩලින් කරන කට්ටිය ගර්ල්ස්ලා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා අර ඒගොල්ලොන්ට ආසාවට කරන වැඩ. අර ලොන්ජිවිටි එක ගැන ඒගොල්ලන්ට එච්චර හිතන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒගොල්ලොන්ට ඕනේ අර වැඩිය පේන්නේ නැති වෙන්න වැඩක් කරගන්න. ඔව්. මේ මොකද ඔක ටැබු එකන්නේ අන්තිමට ගත්තාම. ඔව්. මොනවා ගත්තත් ඔක තාම ලංකාවේ ටැබු එක. දැන් මම ගිහිල්ලා මේ ඊයේ පෙරේද බණ ගෙදර කතා කරද්දි බණ ගෙදරකට ගිහිල්ලා ගෙවල් ගාව ඉතින් අර ඒගොල්ලෝ කියන්නේ ගමේ කට්ටිය කියන්නේ මේ මෙහෙමයි මේ ඔය කාලේ ඉතින් පච්ච ගැහුවේ නසරානි කට්ටිය තමයි ගමේ. වල්ලි දාගෙන චණ්ඩි ඒ වගේ කට්ටිය තමයි පච්චයක් ගහන්නේ. ඉතින් ඒක අර හැම කල්චර් එකේම එහෙම පොඩි ගෑල්ලක් තියෙනවා. ඔව්. නමුත් දැන් මේක ආර්ට් එකක් වෙලා තියෙනවා. ඔව්. එහෙම තිබුණා ගොඩ කාලෙකට කලින්. දැන් මේක ඊට වඩා සෑහෙන්න ඉවෝල්ව් වෙලා. ඉවෝල්ව් වෙලා අපි පිටරට ආටිස්ලා ගත්තාම
ඒ කියන්නේ වටත් ඉස්සර හෙම තමයි ඉස්සර ඔය බයික ගරුප් සෙල් සේන්ජස් ලදම ගොඩක් රන් කරේ තකොට ඉතින් ගොඩක් ප්‍රශ්න තියන ඔය වගේ නසරාණි කට්ටියම තමයි ඔව් ඒවුණට දැන් එක සෑහෙන්න්න වෙනස් වෙලා වෙනස් වෙලා ඉගැන ආට් ඩිග්‍රීස් කරපු ආත් ස්ටඩී කරපු කට්ටිය ඔව්. මේ දැන් මම වුනත් ඩිසයිනිං කරලා දැන් අපි ඉන්න අයා එයත් ඩිසයිනිං කරලා දැන් ඇවිල්ල තියෙනවා මේ ටැටුවිං ඉගෙන ගණ්ඩ කලිනුත්තාවා තියර ඒ වගේ ඩිසයිනිං ආඩිග්‍රීස් කරපු කට්ටිය මේක ආට් එකක් විදියට සලකනවා ඔව්. ගොඩක් වෙලාදින් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගොඩක් කට්ටිය දැන් ඔය කියන්නේ ටැටු ගහගන්නේ නැහැ ඒකෙත් ලොකු ප්‍රශ්නයක් මේක ආට් එකක් විතරක් විදියට බලන කට්ටියක් ඉන්නවා ඒක එකක්මත් නෙවේ ඕ ඒක ආට් එකක් නෙවෙයි ඒක ක්‍රාෆ්ට් පැත්තකුත් තියෙනවා ඒක ආට් එකයි ක්‍රාෆ්ට් එකයි දෙකම එකතු වෙලා හැදෙන දෙයක් තමයි ඒක ප්‍රැක්ටිස් එකක් තියෙනවා එතකොට අපි දැන් කන්ටෙම්පරරි මොඩර්න් ආර්ට් එකක් අරගෙන ඒ කියන්නේ බොහොම කන්ටෙම්පරරි අර එහෙන අර තියන්නේ නිකන් ඇබ්ස්ට්‍රැක්ට් ඩීටේල්ස් තියෙන කියන්නේ කන්ටෙම්පරරි කරන්න ඇත්තටම ඉස්සර කන්ටෙම්පරරි කරේ ඒ කියන්නේ මිනිස්සෙක් ඒ කියන්නේ ඒ කාලේ අර දෙයක් නොකිය කියන්න ඔව් එහෙම සීන් එකකට ඒ කියන්නේ හිඩන් මීනින් එකකට වගේ මීනින් එකකට වගේ ඒ කාලේ එහෙම තමයි එතකොට කියන්නේ කන්ටෙම්පරරි කරපු කට්ටියට ට්‍රැඩිෂනල් ඒගොල්ලොන්ගේ ඒ කියන්නේ වෙනම ප්‍රැක්ටිස් එකක් තිබ්බා ඔව් එතකොට ඒගොල්ලෝ කන්ටෙම්පරරි කරද්දී ඒ ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි කරන්නේ ඔව් දැන් කෙලින්ම කන්ටෙම්පරරි එතකොට ආටිස්ට්ලාත් කෙලින්ම මේක හිතන මේක මගේ ආර්ට් එක මේක ෆුල් ඇබ්ස්ට්‍රැක්ට් වෙන්න ඕන එහෙම කරන්න බෑ මේකේ ක්‍රාෆ්ට් එකක් තියෙනවා ලර්නින් කර්ව් එකක් තියෙනවා ඉගෙන ගන්න ඕන කාලයක් තියෙනවා මිනිස්සුන්ගේ හැම ඉගෙන ගන්න ඕනේ දැන ගන්න ඕනේ ඔව් ඒ මුකුත් නැතුව එකපාරට ඇවිල්ලා හරි මේගොල්ලෝ ඇවිල්ලා මොඩර්න් කන්ටෙම්පරරි අපි ඒ විදිහට තමයි ටැටු ගහන්නේ ඉතින් අපේ ටැටු ඇබ්ස්ට්‍රැක්ට් ඔව් ඒකත් ඉතින් අර සයිබර් සිජිලිසම් වගේම තියරේ ගත්තා හරි ඉනායර කතාවක් මතක් වුණා මට ආව ක්ලයන්ට් කෙනෙක් ටැටු එකක් ගහන්න කොහොම හරි විනය කවරප්පයක් ගණේෂ ගාලා තිබ්බේ ලෝඩ් ගණේෂ ෆෝරාම් එකේ අංකල්දි කාලයක් ටැටු ගහපු එක්කෙනෙක් තමයි ගහලා තිබ්බේ. ඉතින් ගණේෂා කියලා ඇත්තටම කියන්න ඕනේ. ඒක ටැටු එක පේන්නේ නැහැ. මේ ගණේෂා ඉන්නේ ඔව්. මම මේ මොකද්ද මේක මේ පේන්නේ නැහැ නේ මේක ගණේෂා කියලා. මුකුත් පේන්නේ නැහැ නේ කියලා. ඒ පාර ඔව් ඒක තමයි මට මේ කවර් කරන්න ඕනේ. මං කොහෙද දැන් මේ ගහපු එක්කෙනාට ඔය ගිහිල්ලා පෙන්නුවේ නැද්ද? මේක හදාගන්න එහෙම මුකුත් කරන්න. මං ඉතින් ගිහිල්ලා කිව්වලු. මේ ඊට පස්සේ එයා කිව්වලු ඒක තමයි ඒකේ ආර්ට් එක කියලා. ලොකු වෙලාන පේෙන් නැති වෙන බ්ලෝ අවු් ගිහිල්ලා අර ගණ්ඩ දෙයන්න පැකින් ඒ අචූතයිති පුල් අර ගැන තනිකර බ්ලක් පැච්ච එකක් එතනදී ඉති ඒක දැන් ඒ මනුස්සය ගහලා අවුරුදු දෙකතුනක් ගිහිල්ල තම එහෙම වෙලාදී ඉතින් දැන් ඉතන්ටක දැන් ඔය මනුස්සයට අවුරු 10ක් විතරනට එක තනිකර කළු ගුලියක් විතරයි වෙන්න ඒඩ හොඳයි බ්ලක් අවුට්ටක් කරගන්න මුලින්ම කිසි කරතර ඇත්ද ඒක තමයි කේස් එක ඉති අපි අර ට්‍රඩිෂනල් පැත්ත ගත්තහම ඉතින් මං හිතන්නේ අපේ ලංකාවේ ඒ ට්‍රඩිෂනල් ලාට් එක අපිට ගොඩක් ලේසි වෙනවානේ ගැන් ලේසි ගොඩක් ස්ටයිල්ස් වල්ඩ එක මේ ඉම්පලිමෙන්ට් කරන්න පුළුවන් ශ්‍රී ලංකන් ට්‍රඩිෂනල් එකෙත් තියෙනවාන අපේ ගොඩක් දේවල් ඒරස්වල ඩිසයින්ස් තියෙනවා පැටන්ස් තියෙනවා ඒක ප්‍රක්ටිස් එක ගැනවට මොකද හිත දැවා මං හිතන්නේ ඇමරිකන් ට්‍රෙඩ් ඒ රෝසස් 100 ඇඳලා ඇවිල්ලා ඊට පස්සේ අපි වෙනම ප්‍රක්ටිස් එකක් යනවනේ අපි මේ ලියවැල් සහ තිරිඟිතලේ ඒක කරන්න ගත්තම වාට මොකද හිතුනේ ඒක ඇත්තටම හොඳයි අපේ ලයින් වර්ක් එක ඉම්ප්‍රූව් වෙන්න ඉතින් ටැටූ ලයින් වර්ක් එක ඉම්ප්‍රූව් වෙන්න ගොඩක් හොඳ ප්‍රැක්ටිස් එක මොකද අපි නිබ්ස් යූස් කරලා තමයි ෆ්ලෑෂ් ෂීට්ස් අඳින්නේ. ඔව්. ඒ නිබ් ටෙක්නික් එක අපි යූස් කරන්නේ ඒ නීඩල් ඩෙප්ත් නීඩල් ප්‍රෙෂර් කන්ට්‍රෝල් ඒකට තමයි මේ නිබ් එක යූස් කරන්නේ. අපි අර පෝර්ට්ෆෝලියෝ එකත් හදලා අපේ මසල් මෙම්බර් එකත් හදලා මේ දෙකම එක දෙයින් කරගන්න තමයි ෆ්ලෑෂ් එක කරන්නේ. ඒ වගේම දෙයක් තමයි මේ ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් එකේ තියෙන්නේ මොකද අර සිංගල් පාස් ලයින්ස් අපිට පුරුදු වෙනවා අතේ මසල් එක කන්ට්‍රෝල් කරන්න ඒ කියන්නේ ක්ලීන් ලයින් එකක් සිංගල් පාස් අඳින්න ගොඩක් හොඳ ප්‍රැක්ටිස් එකක් ශ්‍රී ලංකන් මේ ලියවැල් ප්‍රැක්ටිස් කරන එක. ඔයාලට මොකද හිතුනේ දැන් කියන්නේ ඔයාගේ ලයින් වර්ක් එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් ආවද ට්‍රැඩිෂනල් ආර්ට් ප්‍රැක්ටිස් කරද්දී? ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා මේ ගොඩක් කන්ෆිඩන්ට් වෙනවා අපේ ලයින් එක
කරද්දි ලයින් වර්ක් එක කරද්දි ගොඩක් කන්ෆිඩන්ට් ඇන් ස්ටේබල් අත ෆ්‍රීහෑන් කරන්න මම හිතන්නේ ගොඩක් ඒකද ෆ්‍රීහෑන් කරන්න මම මෙහි ආවට පස්සේ තමයි ෆ්‍රීහෑන් පටන් ගන්න ට්‍රයි කරන්න ප්‍රැක්ටිස් කරේ හිදී කරලා නෑ ඔව් ඇත්තටම ඒකට සෑහෙන්න හෙල්ප් වෙනවා මේ කන්ෆිඩන්ස් එක තමයි ගොඩක්ම ඒකේ හැදෙන්නේ ඇන් ලයින් වර්ක් එක පාර කරගන්න පුළුවන් one shot අඳින්න පුළුවන් වන් ෂොට් අඳින්න මම හිතන්නේ මේ අනිත් කාරණාව තමයි ඒකෙදි ක්‍රියේටිව් බ්ලොක්ස් එහෙම ගොඩක් කැඩෙනවා කැඩෙනවා දැන් අපි ෆ්ලෑෂ් එකක් එහෙම අඳින්න හිතනොත් හිතා ගන්න බෑ මොනවද මේකට දාන්නේ මොනවද ගැලපෙන්නේ දැන් ඒ වගේ දෙයක් ආව ගමන් වැඩක් නෑ පොතක් ගත්තා එක තැනකින් පටන් ගන්න ඇඳගෙන යන්න තියෙනවා දැන් ඒ ක්‍රියේටිව් බ්ලොග්ස් කැඩෙන එකට තමයි අපි ඇමරිකන් ට්‍රැඩ් වල ෂේඩින්ස් කරන්නේ ෂේඩින් තියරිස් තියෙනවා බ්ලැක් ඔන් බ්ලැක් ඇන් බ්ලැක් ඔන් නෙගටිව් කියලා රයිට් ඒකේ යද්දි අපි එක තැනකින් පටන් ගත්තාම ආයි හිතන්න ඕනේ ඒ ෂේඩින් එක දාගෙන යන්න පුළුවන් ඩිසයින් එක ඉවර වෙනකම් රයිට් ඒ වගේම දෙයක් තමයි අපි ලියවැලේ ලයින් වර්ක් එකෙන් කරන එක තැනකින් පටන් ගත්තාම ආයි පොලේ ඉවර වෙනකම් ඇඳගෙන යන්න පුළුවන් ඉන්ට්‍රෙස්ටිං ඒ දෙක පොඩ්ඩක් සිමිලර් තියරි but different techniques but same thing තමයි වෙන්නේ ඉතින් ඔව් ඒ කියන්නේ අපි ඒ කියන්නේ ආරිස්ලා වශයෙන් ක්‍රියේටිව් බ්ලොග්ස් කියන එක ලොකු ප්‍රශ්නයක් ඒ කියන්නේ අපිට හිතා ගන්න බෑ සමහරවිට මොනවද අඳින්නේ කියලා හිර වෙලා ඉන්නවා ඉතින් අර මේ මට ඇත්තටම මේ කල්කතාවල හිටපු යාළුවෙක් කියපු කතාවක් මතක් වුණා ක්‍රියේටිව් බ්ලොග් කරන්න එයා ප්‍රැක්ටිස් කරන්නේ ගෙදර තියෙන ඒ කියන්නේ ගෙදරට එනකොට ගලක් ඉස්සරහට හම්බෙන ගලක් ගන්නවා ගලක් අරගෙන ඒ ගල අඳිනවා හැමදාම ගෙදරට එනකොට ඒ ගලක් අරගෙන යන්නේ ගල අඳිනවා ඒ ගල අඳිනවා ගිහිල්ලා බලාගෙන ක්‍රියේටිව් බ්ලොග් කැඩෙන්නේ අර ඒක ඉතින් අර ටෙක්නික්ස් තියෙනවා ඒවා කැඩෙන්න ඒක මං හිතන්නේ ආටිස්ට් කෙනෙකුට ගොඩාක් බලපාන දෙයක් තමයි මොකද අපි ඇවිල්ලා ගොඩක් සෙන්සිටිව් මේ ආටිස්ට්ලා වශයෙන් එතකොට අර අපිට පොඩි ප්‍රශ්නයක් ආවොත් ඕක එල්ලිලා ඉන්න සමහරලාවට වන්නම් පැය ගණන් ඔව් ඉතින් ඒ වගේ වෙලාවක අදින්නේ මොනවද කියලා හිතා ගන්න බෑ හිර වෙනවා ඉතින් අර ඒ වගේ හිරවීම කැඩෙනවා කියන්නේ ඉතින් ලොකු දෙයක් ඔව් දැන් ඇමරිකන් ට්‍රැඩ් වල ෂේඩින්ග්ස් කරන්න ඇත්තටම ටිකක් අමාරුයි මොකද මේ ලයින් ටික කරලා අපි ෆ්ලෑෂ් ෂීට් එකට දාලා ෂේඩින්ග්ස් කරන්න පටන් ගන්න ඕනේ. ඔව් ඔව්. ලියවැල් එහෙම නෑ. ලියවැල් අපිට ඕන නිකන් පත්තර කොලයකුණත් ඇඳලා දාන්න පුළුවන්. ඇඳලා දාත හැකියි. අහුවෙන ඕන තැනක ඇඳලා දාන්න පුළුවන්. පොඩි කැලලක් හරි ඒ වගේ දෙයක් කරන්න. තියාගෙන එක එක තැන්වල අඳින ඔය නිකන් ඉන්නකොට එක එක කැලි ප්‍රැක්ටිස් කරනවා ලියවැල්. අනික මම තව දැක්කේ තමයි මම දැන් පැන්තර්ස්ලා ස්නේක්ස්ලාත් ෆ්‍රී හෑන්ඩ් කරනවානේ. ඔව්. එතකොට දැන් ඒක ශ්‍රී ලංකන් එකට සම්බන්ධ නැති වුණාට අර ප්‍රැක්ටිස් එක අර ලයින් වර්ක් එක එහෙම සෑහෙන්න වටිනවා ඇමරිකන් ට්‍රැඩ් එකක් වුණත් ෆ්‍රී හෑන්ඩ් කරලා අඳින්න අර ශ්‍රී ලංකන් එක ගොඩක් හෙල්ප් කරනවා හෙල්ප්ෆුල් වෙනවා ඒකේ මං හිතන්නේ මේකයි කේස් එක ඕකේ තියරිස් ඔක්කොම ඒ කියන්නේ දැන් අපි ඇත්තම කිව්වොත් ගත්තාම ඕකේ ඒ කියන්නේ ඔය ආර්ට් වල ගොඩක් ඉන්ෆ්ලුවන්ස් එක තියෙන්නේ මේ ඒෂියන් ඉන්ෆ්ලුවන්ස් එකක් තමයි ඒෂියන් මං හිතන්නේ පැන්තගෙත් තියෙන්නේ ඒෂියන් ඉන්ෆ්ලුවන්ස් එකක් පැන්ත දැන් පැන්ත ගොඩක් කලාට අර පොතක් තියෙනවා පරණ ලේඩි කෙනෙක්ගේ පොතක් ඒ පොතෙන් තමයි ගොඩක් එඩ්හාඩි අරන් තියෙන්නේ චයිනීස් හරි ජැපනීස් හරි මට හරියටම රෙෆරන්ස් එක මතක නෑ බට් ගොඩක් පරණ නිකන් පොයම් බුක් එකක් හරි නවල් එකක් වගේ දෙයක ඔය ආර්ට්වර්ක්ස් තිබිලා තියෙනවා ආර්ට්වර්ක්ස් නේද ඒක දැකලා එයා ස්ටඩි කරලා තියෙනවා මොකද බ්ලැක් පැන්තර්ස්ලා ඉන්නේ ලංකාවේ ඉන්නවා ඉන්දියාවේ ඉන්නවා ඇෆ්‍රිකන් කන්ටිනන්ට් එකේ ඉන්නවා මේ ටිකේ විතරයි මේ බ්ලැක් පැන්තර්ස්ලා ඉන්නේ ඔව් ඔව් එතකොට අනිවාර්යෙන් ඒෂියන් පැත්තෙන් තමයි ගොඩක් කලාට ඔය ඉන්ස්පිරේෂන්ස් ගොඩක් ගිහිල්ලා තියෙන්නේ ඊට අමතරව මං හිතන්නේ ඔය කියන්නේ දැන් සීල ජෙරිලා වුණත් ඒ කියන්නේ ට්‍රැවල් කරද්දි තමයි ඒගොල්ලන්ට මේක ඒ කියන්නේ හාබර්ස් වලට ගියාම ඒෂියාවල ඒගොල්ලෝ එතනදි තමයි ඉන්ස්පයර් වෙලා තියෙන්නේ එතකොට මං හිතන්නේ අර ඒ හෙරිටේජ් එකත් එක්ක ගත්තාම ඒ ඔක්කොම තියෙන හින්දා අර අපේ කොහොමත් අපේ ට්‍රැඩිෂනල් ආර්ට් එකත් එක්ක සෑහෙන ටැටු ගත්තහම සෑහෙන ක්ලෝස් රිලේෂන්ෂිප් එකක් තියෙනවා අපි දැන් මෙහි ඒක ඉස්සර ප්‍රැක්ටිස් කරේ නැති වුණාට ඒක ඕල්මෝස්ට් සේම් ක්‍රාෆ්ට් එකක් වෙලා තියෙනවා මොකද ඉස්සර කරපු ස්කල්ප්චර්ස් ඊට පස්සේ ලාක්ෂාරාමේවා ලාක්ෂා එකක් ගත්තාම ඇත්තටම මොකද දැන් මේ දින්නේ මගේ දැන් ලාක්ෂා එකක් ලාක්ෂා එක ගොඩක් ටැටුයින් වල සමානයි මේක ඇවිල්ලා අර කපන්න මේකේ පාට 3ක් ගන්නවා ඒගොල්ලෝ ඊට පස්සේ ගාන්ට ලේ එක කපන්න ඕනේ අර යටලේගේ කහ පාට උඩට එන්න ඊට පස්සේ ඊට වැඩිය ඩීප් කපන්න ඕනේ රතු පාට එන්න ඒක තමයි අර ස්කින් එකේ අපි නියන් හයිපර්ඩර්මිස් ඩර්මිස් එපි එකට යනවා වගේ තමයි ඔය ලාක්ෂා කරන්නේ ලාක්ෂා එකෙත් එන්නේ
ඉතින් ලොකු කනෙක්ෂන් ඇත්ති න ඉතින් බැලුහා ක්‍රාෆ්ටල සිමිල දෙයක් තිබිලා තියෙන අර අවට්කම් එක වෙනස් වුනාට ටටුවන්වල මෙහ ටටස් කරලා තිබුන්නෑ නිස්සර නැහැනේ ඇතර ලංකාවේ එහෙම ඉගැන්නේ මංහිතන් එහෙම ලොකු ට්‍රයිබල් එහෙම ලොකු හිස්ට්‍රිය ගන්න මං අහලතින දැවෝගේ සීගිරි ලලනාවන්ගේ පොඩි මාකින්ස් තිබිල තියෙනවා ඒකොල්ලොන්ගේ රෝයල්ටීක පෙන්න්න ඕනමෙන්ටල් මාකින්ස් වගේ දේවල් ඔව ඊට අමතර ට්‍රයිබල් හිස්ට්‍රිකක් ඇතරම ලංකාවේ දකින්න ඇනේ ද අපි දකින්න මට හිතනවා ඒක නිකං ලංකාවෙනිය රෝයල්ටිවල්ට හයිකලාස් වල්ට තිබුණ දෙයක් වෙන්නත් පුළුවන් මොකද පොඩි ට්‍රයිබ්සල් යන්ට නැතිවෙන්න යන්ට නැතිවෙන්න ඕ ඒක නිකං ඇසම්ෂන් නැක් විතරයි ඔව එහෙම වෙන්න පුළුවන් මොකද අනිත් වියට්නාම් තායිලන්ඩ් වල එහෙම මංක්ස්ලත් බුද්දිස් මංක්ස්ලට ටැටූ කරන සක්යන්ටරම අපි තායිලන්ඩ් ගත්තාහම සක්යන් තියෙනවා ඊට ඉන්දියා ගත්තාම ඉන්දියා අවුරුදු 10 ගණක් පරණ තියෙනවා දෙක කියන්නේ බුද්දිසම් වල වඩා පරණ ටැටූස් තියෙනවා දැන් මේ මම ඇත්තටම මේ කාලේ යාළුවලා හිටපු ගෑන් ළමයා එයාගේ ට්‍රයිබ් එකක් තිබ්බා. ඒ අවුරුදු 2000 ගානක් පරණ ට්‍රයිබ් එක. ඒගොල්ලොන්ගේ ගෑනු අයගේ මේ අරුණාචල් ප්‍රදේශවල මට මතක නෑ ඒකේ ට්‍රයිබ් එක මොකක්ද කියලා. ඒගොල්ලොන්ගේ ගෑනු අයගේ තියෙන මූණේ ටැටූස් ලයින් එකක් යන එක නේද මැද්දේ. ඒ ට්‍රයිබ්ස් එතකොට ඒවා ඒ කියන්නේ කරලා තින්නේ ඒ කාලේ. ඒ කියන්නේ අරුණාචල් වල ඉන්න ගෑන් ළමයි හරි ලස්සනයි. එතකොට මේ අනි ට්‍රයිබ්ස් ඇවිල්ලා මේගොල්ලෝ කිඩ්නැප් කරගෙන ගිහිල්ලා රේප් කරන අනම්මන ලොකු කේස් ගොඩක් යනවා. එතකොට ඒගොල්ලෝගේ මූණ කැත කරන්න තමයි ওই ටැටු එක ගහලා තින්නේ. අර පොඩි ළමගේ මොට්ටු තියනවා වගේ. මොට්ටු තියනවා වගේ. කියන්නේ එතකොට ඒගොල්ලෝ මෙහෙම වෙනවයි කියලා. ඒක ඊට පස්සේ මං හිතන්නේ මේ කාලයක් යද්දී ඔක අර මේ ඒ කියන්නේ ට්‍රයිබ්ස් වල කට්ටියම ඒගොල්ලෝ කියලා තියෙනවා මේක අපිට ඇත්තටම ලොකු වේදනාවක් මේක නවත්තන්නේ කියලා. ඊට පස්සේ මේ ටැටූස් ගහන එක තහනම් කරලා තියෙනවා. ඒක දැන් ඒක බෑන්ඩ් එහෙ. ඒ වගේ ඉතින් හරි ඉන්ටරෙස්ටිං කතන්දර තියෙනවා මේක. මම හිතන්නේ ඇෆ්ගනිස්තාන් වලත් තියෙන ඔහොම ලේඩිස්ලා මූණේ ගොඩක් සිම්බොලික්. ඊජිප්ට් ඇෆ්ගන් මේක ඇත්තට විදිහ අර කියන්නේ දැන් ඔත්සි ගත්තාම අවුරුදු 5000ක් පරණ නම් අපිට දැන්ට රෙකෝඩ් වෙලා තින්නේ ආ විතරයි. ඒ වගේම ගැන්න කල්සක ලොකුවට තිබිච්ච එකක් වෙන්න පුළුවන් ස්කින්න එක ඩිස්ට්‍රෝයි වෙලා තියන්න මේ වෙද්දේ ඇටකටක් කමුණ ඇටකට ටටුව තියන්න විදි තියෙන විදින්න ගෙන එවිඩන් සිතින් සෑහෙන්න විනාස වෙලා තියෙනවා ඒ ගැන ඒ කාල එහෙම ඒ ගැන මම ඉස්වල්ට කරන්න නිදැන් ඔගේ ජිප්තු කාලන එන්නේ ම ප්‍රසර්් කරන ඇත්තරම ගත් අනික ගොඩක් අයි මම ඉස්සේ ගැන ප්‍රසර්් කරනෑන අර බියවරල් කරලා ඩිස්ට්‍ර ගිනි තියල විනාස කරන්න රිචුවල්ල විතරන තිවුණ විචුවල්ල විතරයි ජිප්ල තමයි ගොඩක්වට ප්‍රසර්් ොඩිය ඒක තමයි අපි කතා කරම ඇයි අපි ටැටු ගහන්න කියලා අපි ටැටූ ගහන්න හොඳ ප්‍රශ්නයන්නේ බුදුවාමගත ඩිග්‍රි කියද තිනවට මට තියෙන තුනක් විතර ඩිග්‍රි තුනක් තියෙනවා මොනවද තියෙන ඩිග්‍රීස් මම කරා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරා ඊට පස්සේ බිස්නස් ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් එකක් කරා ඊට පස්සේ මම කැනඩා ගිහින් කරා ඉන්ටරැක්ටිව් මීඩියා ඩිසයින් ඒ කියන්නේ නිකන් 3D ඇනිමේෂන්ස් ඔඩියෝ එඩිටින් ඒ වගේ ඕවර්ෝල් එකක් ඔක්කොම කරලා මම දැන් ටැටූස් කරනවා මොකක් හරි හේතුවක් තියෙනවද හේතුවක් තියෙනවා මම මුලින්ම හය ස්ටඩීස් වලට ගියේ ගොඩක්ම ගෙදර ඉන්ෆ්ලුවන්ස් එකකින් තමයි එහෙම කරගෙන ඊට කලින් ඉඳන් මං ආර්ට්ස් කරා චිත්‍රෙන් දවලෙවල්ස් වලට එහෙම ආර්ට්ස් කරා පේන්ටින්ග්ස් කරා ඒක පොඩ්ඩක් බ්‍රේක් වෙලා තිබුණා ඊට පස්සේ ආයි ස්කෙච් කරන්න පටන් ගත්තා ඒක ඊට පස්සේ මම ටැටූස් දෙක තුනක් ගහගත්තා ඒක මට නිකම්ම මට පැෂන්යක් වගේ ආවා නිකන් මේක කරන්න ඕනේ නිකන් ඒක කරේ නැත්තම් නිකන් මගේ ලයිෆ් එකෙන් තේරුමක් නැහැ වගේ එකක් ආවා මට නිකන් වෙන මොනවා හරි කරොත් කියලා. ඉතින් මං ඒ ගමන් අර ස්ටඩීස් ටිකත් කරගෙන ඒ ටික ඉවර කරලා පැත්තකින් තියලා දැන් ෆුල් ටයිම් ටැටූස් කරනවා. ඒක ඉතින් ක්‍රාෆ්ට් එකක් ඇන් ලයිෆ්ස්ටයිල් ක්‍රාෆ්ට් එකක් කියන්නේ ලයිෆ්ස්ටයිල් එකක් තමයි ඒක නිකන්. ෆුල් ටයිම් මේකේ ඉන්නේ. හැම්බෙලේ මොන හරි බලනවා හැම්බෙලේ මොන හරි ක්‍රියේට් කරනවා කනෙක්ට් වෙනවා කට්ටියත් එක්ක ඉගෙන ගන්නවා
ඒක ජීවිතයට දාගන්න ඕනේ. ඒක නිකන් දාගන්න කියන්නේ ඒක ජීවිතය කරගන්න ඕනේ. ජීවිතය කරගන්න. يعني මම ඇත්තටම මේ කියන්නේ ඒකත් මගෙත් තියෙන සීන් ඇත්තම ඒක මොකද මමත් ඇත්තටම ගුවොත් දැන් ලංකාවේ ඉඳිදී IT කරා ස්ලිප් එකට ගිහලා අවුරුද්දක් හිටියේ සෙට් උන්නේ නැහැ. ඊට පස්සේ ඉන්දියා ගිහලා ෆැෂන් ඩිසයිනින් කරා අවුරුදු දෙකක් ඒක සෙට් උනේත් නැහැ. ඊට පස්සේ ලංකාවට වෙලා මාකටිං කරන්න බැලුවා ටූරිස්ට් බෝඩ් ටූරිසම් සීන් එකෙත් හිටියනවා නේද? ටූරිසම් සීන් එකෙත් හිටියා. ඒකෙනුත් කෝස් කරන්න බැලුවා මොනා කරත් අර ඒ කියන්නේ ෆීල් එක නෑ. ඔව්. ඒ ෆීල් එක ෆීලින් එක එන්නේ. ඒ ෆීල් එක ආවේ ටැටුවින් වලදී තමයි. ඔය ටැටුවින් වලටත් එන්න කලින් මට පොඩි ආසාවක් තිබුණා මම ඩීජේ කරනවද එහෙම ආතල්ලේකුත් තිබ්බා. ඔක ඒ කියන්නේ කරන්නත් ගියා ඊට පස්සේ එතන ගිහිල්ලා ඒක ඔයා මේ මියුසික් කරානේ වෝකලිස්ට් හිටියානේ. ඕක ඔව් එහෙම මියුසික් කරා කියලා එහෙම ලොකුවට නෑ බොරුවක් කරේ. රෝඩාවක් කරේ. මේ ඊට පස්සේ කොහොම හරි යෝගාර ඒ කියන්නේ මට ඇත්තට මේක ක්ලික් වුණේ ගොඩක්ම ඔය විපස්සනා මෙඩිටේෂන් එකකින් පස්සේ තමයි ඇයි මම ටැටූ ගහන්නේ කියලා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා පට්ට ඔනරින් ජොබ් එකක් කියලා. ඒ කියන්නේ මිනිස්සෙක් ඇවිල්ලා තමන්ගේ ස්කින් එක දෙනවා අඳින්න. ඒක පට්ට රෙස්පෙක්ට් එකක්. ඒ කියන්නේ අපිට ඇඳුමක් ගත්තොත් හරි කැමති නෑ අපි ඒක අයින් කරනවා. පේන්ටින් එකක් ගත්තොත් හරි කැමති නෑ අයින් කරනවා. ගෙයක් ගත්තොත් හරි කවන්නේ ගේ හදලා විකුණ නෑ කැමති නැත්තම්. මේක එහෙම බෑ. ඒක එහෙම බෑ. ඉතින් ඒ රෙස්පෙක්ට් එක කියන්නේ මට මාර වටිනවා. ඊට අමතරව දැන් මම දෙයක් මිනිස්සෙක්ගේ ඇඟේ දානවා. ඔව්. ඒක දැම්මට පස්සේ ඒක එයාට පේනවා. හැමදාම දකින්න. හැමදාම දකින්න. ඒක එයාගේ මයින්ඩ් එකට ඉෆෙක්ට් වෙනවා. ඒකට මම හැම වෙලාවෙම කල්පනාවෙන් ඉන්න ඕනේ මම මොනවද මිනිස්සුන්ගේ ඇඟවල වලට දාන්නේ කියන එක. ඒ මයින්ඩ් එකෙන් යන එක තමයි එනර්ජියක් වෙලා එන්නේ අනිත් පැත්තට. අන්න ඒකයි. ඉතින් අර ඔක ඒ කියන්නේ හිත තමයි උතන්දි මුල මොනා කරත් අපි ටැටු එකක් දාද්දි ඇඟටක ඒ කියන්නේ ඇඟකට දාද්දි ඒක සෑහෙන කල්පනා කරන්න ඕන දෙයක්. ඇත්තට අපි නිකන් ගහන්නම් වාලේ ඔක ගැහුවට මේ ගොඩක් කට්ටිය අපි නම් නෙවෙයි අපි පොඩ්ඩක් හිතනවා වගේ මං ගොඩ දැන් ඇත්තටම ටැටු ගොඩක් රිජෙක්ට් කරනවා ඒ කේස් එකේ හින්දාම. කියන්නේ මේ AI තාක්ෂණයයි මේ ඔක්කොම ඇවිල්ලා ඇත්තටම එහෙන කතන්දරයක් වෙලා තින්නේ මේ කියන්නේ මිනිස්සුන්ට ඇත්තටම තේරෙන්නේ නැහැ ටැටුවෙන් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ අර අයිඩියාස් තියෙනවා නමුත් ඒක සබ්ජෙක්ට් නොලෙජ් එක නැති හින්දා හරි අමාරුයි. එක්සිකියුට් වෙන්නේ නැහැ හරියට. එක්සිකියුට් වෙන්නේ නැහැ. මට මේ ළඟදිත් මේ ඊයේ පෙරේදත් නෙගටිව් රිවිව් එකක් දාලා තිබ්බා ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා මේ මනුස්සයා AI වලින් පින්තූරයක් හදාගෙන මෙයාගේ වයිෆ් එක්ක දෙන්නටම ටැටු එකක් ගහන්න ඕනේ කියලා එදා රෑ එකට ෆ්ලයි කරනවා. හරිද? දැන් මෙයාට මේ ටැටු එක ගහන්න ඕනේ. ඉන්න ඩීටේල්ඩ් AI ආර්ට් වර්ක් එකක්. මම මෙහෙමයි මම ගණන් ගමු. මම ඔන්ලයින් ප්‍රයිස් කරන්න බෑ, කොටේෂන් කරන්න බෑ. ඔයන් ඇවිල්ලා කතා කරන්න පර්සනල් කන්සල්ටේෂන් මේක ඇවිල්ලා ඔයාගේ ජීවිත කාලෙට තියෙන දෙයක්. එතකොට ඔයා පොඩ්ඩක් ඉම්පෝන්සයක් දෙන එක හොඳයි නේද කියලා. ඉතින් මේ මිනිස්සයා ඇවිල්ලා ඊට පස්සේ දැන් මාත් එක්ක දැන් ඉඳලා කතා කරා. දැන් මේ මිනිස්සයාට ඇත්තටම එයා පැය දෙකක් විතර ඉඳලා තියෙනවා මං එනකන්. එයා ඒ වුණාට බොද වෙලා නැහැ මම මොන වගේ වැඩද කරන්නේ Google එකේ ගිහිල්ලා බලන්න මොනවද කරලා තින්නේ වැඩ මොන වගේ එහෙම කිසි අයිඩියා ගන්න. ඉතින් මෙයා ආවේ අර මයික්‍රෝ රියලිසම් එකක් අරගෙන. එලා ඉතින් මං කිව්වා මේකයි මේ ටැටු එක කරනවා නම් හරියට පැය 6ක්වත් යනවා එක ටැටු එකක් කරන්න. ඔව්. මෙයා ආවට පස්සේ කියන්නේ මට මම ෆ්ලයිට් එකට යනවා එකට පාන්දරයකට. දැන් මගේ වයිෆ්ගේ ටැටු එක ගන්න ඕනේ. මං කිව්වා දැන් මේක මයික්‍රෝ රියලිසම් මේක මෙච්චර ඩීටේල්ස් තියෙනවා. ඔයාට ඕන මේක ඩීටේල්ස් අඩු කරලා මට පැය දෙකකින් විතර ගහලා දෙන්න. එහෙමයි කියලා. ඊට පස්සේ මිනිහා කියනවා මෙහෙමයි ටර්කි වල මෙහෙමයි මේක ගහනවා පැය දෙකෙන් තුනක ඒගොල්ලෝ බ්‍රේක්ස් ගන්න නැහැ පැය 16ක් වැඩ කරනවා. මේක ටක් ගාලා ගහලා දෙනවා. ඉතින් මේ ටැටු ස්කූල්ස් තියෙනවා එහෙ ගොඩක්. ඉතින් ඒවයින් ගොඩාක් කට්ටිය එළියට එනවා. ඒගොල්ලෝ තමයි මේ කේක ආටිස්ට්ලා ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේව කරන්නේ. ඔව්. තියාගේ ඇත්තටම බ්ලැක් ඇන්ඩ් ග්‍රේස් වගේ තිබ්බේ ඇත්තටම රීඩබල් නෑ. ඉතින් රීඩබල් නෑ. රීඩබල් නෑ. ඉතින් අර ටිපිකල් අර ගෑනු ළමෙක් කඩන ෆොටෝ එකක් තිබ්බා. ඇහැක් තිබ්බා. ඔරලෝසුවක් තිබ්බා. ඉතින් එයාට සල්ලි නෑ කියන්නත් බෑ. ඒ කියන්නේ එයා කියන්නේ ඊට පස්සේ මගේ ගණන් ඇහුවට පස්සේ යා මේක මේ ඩොලර් 200ට ගහනවා ටර්කි වල. ටැටු ස්කූල් වලින් ආපු කට්ටිය ඉතින් අර කිසිම නොලෙජ් එකක් නැහැනේ.
ෆැක්ටරිස් දාගෙන ෆැක්ටරි කෙලින්ම ෆැක්ටරි බ්‍රේක්ස් ගන්න ඇතට බඩ ගාල ගහන තට මඟහ කොහොද මේ මිනිසුන්ට ක්‍රියේටිව් හිතන්න වෙලාවක් තියෙනවද ඩිසයින්නයක් කරන්න වෙලා දවා ට්‍රඩිෂන් ලැපරන්ටිෂිප් එක් කරද්වාට 70ක් ඩ්‍රයි 70 ඩ්‍රෝයින් 30 ටැටුයි ටැටුයි ඇප්‍රන්ටිෂිප් එක කියලත් නෑ සාමාන්‍ය ටැටු ආඩිස් කෙනෙක්ගේ 70% ඩ්‍රෝවින් 30% ටැටුවින් තමයි තියෙන්නේ ඔව් ඇප්‍රන්ටිෂිප් ඉවරුණත් ලැක්කන්කර වෙලාඳින්ට දැන්නේ ගන්නවා ස්ටෙන්සිල්ල එකට අයිපෑඩ් එක ට්‍රේස් කරන ඒමත් ඔන්න ඇද ෆොටෝශොප්පලින් ටක්ගාල ස්ටෙන්සිල්ල හැදුවයි දැන්ති අයිතියනවානේ ෆොටෝශොප් ඕනෙත් ඕනෙත් ටයිප් කරන්න විතරයි ටයිප් කරන්න විතරයි තින්නේ මේ ටක්ගාල ඊට පස ඇඟට දැම්මක් ගැහවා ෆැක්ටරි හොඳයි තියක එහෙම යන්නේ හොඳ එතකොට අපි වගේ වැඩ කරන කට්ටියක වැලිුව එක වැඩියෙන වැලිුව වැඩියනවා එතකොට තමයි ගේට් කිප් කරන්න වෙන්න වෙන්නේ අපි ඒගැන අපි යම් ප්‍රමාණකට අපි මේක ගේට් කිප් කරන අපිට පුළුවන්තරමට මොකද ඒගැන ගේට් කිප් වෙනවා ඒක වෙන ඔටෝමැටිකලි ඒගැන්නේ මනුස්සයකුට ලයින්වර්කයක් ප්‍රක්ටිස් කරන්න සති දෙකෙන් මාස දෙක බැල්ලෝ ඒකට කාලයක් යනවා කාලයක් යන ඒකට ඩෙඩිකේෂන් තියෙන්න ඕන කාලයක් යනවා ඒකට ඉති ඒ කාලේ ඒක මේ ගැන you have to pay your dues පලවෙනි අවුරුදු තුන අනිවාරෙන් ලර්නින් තමයි ටැටෝ ගහන්න බලාගෙන ඉන්න ඔන්න අවුරුදු පස් තුන හම්බුනොත් හොඳයි ඔව් good for you ඔව් if not ඒ වුණාට ඉතින් අඳින්න බලාගෙන තමයි ෆස්ට් අවුරුදු තුන ඉන්න ඕනේ අඳින්නම තමයි ග්‍රෝ වෙන්න මෙෂින්ස් හදන්න ඔව් හිස්ටරි ඉගෙන ගන්න ඕවට තමයි ෆස්ට් අවුරුදු තුන වියදම් කරන්න වේදන් කරන්න ඒක ඉති අර ඒ ලර්නින් කර්ව් එක නැතුව ඉතින් ටැටුවින් කරනවා කියන්නේ ඊට පස්සේ ඒක බෑඩ් ටැටුයි බෑඩ් ටැටුයි ඊට පස්සේ අපේ රෙපියුටේෂන් එක කියන්නේ යන්නේ නිකන් ගැන ඕන මිනිහෙක් දැක්කම පේනවනේ දැන් අපි ඕස්ට්‍රේලියා හරි US හරි UK හරි ගිහිල්ලා ඇමරිකන් ට්‍රැඩ් ෂොප් එකකින් ගහලා අවුරුදු ගානකට පස්සේ දකින්න ටැටු එක වගේ නෙවෙයි අර වගේ එකක් කෙලිම සිටි. ඔව්. පේන්නේ නැහැ මොකද. දැන් අර ටැටු එකක් ගිහම දැන් අපිට ඇවිල්ලා තියෙනවනේ ඒ වගේ දැන් ඔව්. කියන්නේ මේ මම හිතන්නේ කලෙක්ටර් කෙනෙක් ආවා මම ඇවිල්ලා ඒ කලෙක්ටර් එකේ 169th ආටිස්ට් වැඩ කරපු. ගහලා තින්නේ ආයි කෙලින්ම එයාගේ නේද අර හාන්න එකක් තියනවා කිව්වේ. හාන්න එකක් තියෙන අවුරුදු 30ක් වැඩ කරලා තියෙනවා. කවුද මේ ෆිලිප් ලූ? ෆිලිප් ලූගේ. ෆිලිප් ලූ අවුරුදු 30ක් වැඩ කරලා තියෙනවා ඒ ටැටු එකේ. 30 years fuck. ඒ ඉතකොට ඒ ආටිස්ට්ගේ එයාගේ තියෙන කනෙක්ෂන් එක රිලේෂන්ෂිප් එක පට්ට බියටිෆුල් මේක නිකන් අර නිකන් ෆැක්ටරි එකකින් ආවා ගාගත්ත ගියා ඌ ගාපු එක මොකද්ද කියලා දන්නෙත් නෑ කඩෙන් බඩුවක් ගත්තා වගේ තියෙන්නේ අන්තිමට ඌට ඌගේ ටැටු එක මොනවද තින්නේ කියලා දන්නෙත් නෑ ඇයි මේ ටැටු එක ගැව්වේ කියලා දන්නෙත් නෑ හැබැයි ඒක අර සිටි එනර්ජි එක ඔලුවට ගිහිල්ලා ඒ ඇටිටියුඩ් එක ගිහිල්ලා ඉතින් ඌ මට 3 star review එකක් දාලා තියෙනවා ඒ ඇටිටියුඩ් එකේ හින්දා උඩ තේරෙන්නේ නෑ ඒක තමයි ඒ සිටි එනර්ජි එක ගිහිල්ලා තියෙනවා ඉතින් ඒක ගන්න මොකද ෆැක්ටරි වලින් ඕක වෙන්නේ නෑනේ ආවා ගහගත්තා ගියා එච්චරයි ඉතින් මිනිස්සු දකින්නේ ඕකනේ හැම වෙලෙම දකින්න දැන් මේ ටැටු ස්කූල්ස් එක ගොඩාක් කට්ටිය ඒක තමයි දකින්නේ දැන් ක්ලයන්ට්ලට සමහරවල්ලාට බනින්නත් බෑ මොකද ඒගොල්ලෝ දැකලත් නෑ කල්චර් එක මොකද ෆැක්ටරිස් විතරක් තියෙදි ඒගොල්ලෝ යන්නෙත් ඒවට ඒකනේ ඒගොල්ලන්ට හරි හමන් තැනක් දකින්න නැතුව ඉතින් ඒගොල්ලන්ට බයින්න විදියක් නෑ ඔයාලා මේව දන්නේ නෑනේ කියලා ගොඩක්ම අපිට ආටිස්ට්ලා කරන්න ඔව් ආටිස්ට්ලා වෙන වශයෙන් තමන්ගේ වගකීම තමයි ගන්න ඕනේ ඉතින් එතෙන්දී ගොඩක් වෙලාවට ආටිස්ට් කෙනෙක් වශයෙන් ඉතින් එහෙම රෙස්පොන්සිබිලිටි එකක් අරගෙන වැඩ දවවා ටැටු ස්කූල් එකකට ගියයි කියලා හරි මම දැන් ගිහිල්ලා මාස 6ක් හිටියා මම මට ෂොප් එකක් දැම්ම හැකිනි කියලා වාට යන්න තිබ්බනේ ඕනේ හැටි ඔව් උනට වාගේනවා දැනගත්ත හරි මෙතනදී මට ඉගෙන ගන්න තව දේවල් තියෙනවා ඔව් අනිවාර්යෙන් මාස 6න් කොහොමද බෑ ටැටුවින් ඇන් ස්කින් එක ගැන ඉගෙන ගන්න. දැන් ඒ කියන්නේ ආර්ට් ගැනවත් ඉගෙන ගන්න බෑ මාස 6න්. බෑ. ඒ වගේ එකක් ට්‍රෙන්ඩ් වුණාම වෙන්නේ දැන් අපි හිතමු ලංකාවේ පොඩු රට ඕක යනවා ලොකුවට යනවා ඉතින් හරි ටැටු ස්කූල් වල. ඉල ගාන හොගාලා ටැටු. ඇත්තටම බේසික් නොලෙජ් එකක්වත් නැහැ. මට ආව ඇප්‍රෙන්ටිස්ලා දෙන්නෙක් ඇත්තටම මේ අවුරුදු 4ක් ප්‍රොෆෙෂනල් ටැටු ආටිස්ට් කෙනෙක් ගා ඇප්‍රෙන්ටිස්ෂිප් කරපු. ඩර්මිස් එක මොකක්ද කියලා දන්නෙත් නෑ ගිව් එක මොකක්ද කියලා දන්නෙත් නෑ මැෂින් එකේ ස්ට්‍රෝක් එක දන්නෙත් නෑ ටැටු ගහලා අවුරුදු 4ක් තමන්ටම බොරු කරගෙන තියෙන්නේ අවුරුදු 4 අපරාධේ ඉතින් ටැටු ස්කූල් ඒ ආටිස්ට් ඇවිල්ලා හොඳ ආටිස්ට් කෙනෙක් ඔව් මේ ස්කූල් එකක් ගත්තා
කතා කරන්න දෙයක් නැහැ. අපිට එතන්දි කතා කරන්න දෙන්න එතදි වෙන්න අර හරි අනී ඉන්කම් ජෙනරේට් වෙනවා එක කාලයක් යද්දී අපි ලෝකට දෙන නමා ටැටූ ගහන්න මේ වගේ ලංකාවේ ඊට පස්සේ මේවා තමයි ලංකාවේ තියෙන වැඩ ඒකට එකක්වත් හරි වැඩ නෑ බැලුවාම දැන් අපිට ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා මට එක ගෑල්ලා මේක ඇහුවා මේ පෝර්ට්ෆෝලියෝස් බල එයාට ටැටූ ගැන තේරෙන්නේ නැහැ මේ මිනිස්සු ඇත්තට සල්ලි දීලා මේවා ගහනවාද කියලා. එහෙම ඇහුවා. මම හිතුවා විහංග ගැව්වේ එයාගේ මේ මකරෙක් ගැහුවත් අයියගේ. මෙහෙම ටැටු ගහනවා මේ සල්ලි දෙනවද ඇත්තට මේ ටැටු වලට කියලා. ඒතර ගොඩක් අයට අවබෝධයක් නැහැ පිටරට කට්ටියටත් එහෙම ලොකු අවබෝධයක් නැහැ. එහෙම ආවයි කියලා අර ටැටු ගැන අවබෝධයක් තියෙන්නේ ඇත්තට මේක ගැන කලෙක්ට් කරන එහෙම කලෙක්ටර්ස්ලාට විතරයි කාලේ ඉන්න කට්ටිය තමයි. ඔව්. ඉන්න ඉන්න කට්ටිය තමයි වික්ට්‍රේක එහෙම ඉන්නවා ක්ලයින්ස්ලා ඒගොල්ලෝ එනවා අනිවාර්යෙන් මාසයකට සැරයක් එනවා ඒගොල්ලෝගේ රිචුවල්ලක් වගේ ටැටු ෂොප් එකට එන එක ඒගොල්ලෝ එන්නේ නිකන් කෑම බීම අරගෙන බොං එකක් අරගෙන ග්‍රෑම්ස් 10ක් විතර අරගෙන එනවා ඇවිල්ලා ඊට පස්සේ කෙලිම පිටිපස්සට යන්නේ ලොබි එකේ ඉන්නේ පිටිපස්සට ගිහින් අර ටික රෙඩි කරලා කාලා බීලා ඊට පස්සේ තමයි ඉන්නේ මොනවද අපි දැන් අද ගහන්නේ කියලා අහන්න ඊට පස්සේ ඒ වගේ හැන්ගවුට් කරන ක්ලයන්ට්ස්ලා ඉන්නවා ගොඩක් අඩුයි බට් ඒගොල්ලෝ තමයි හරියටම දන්නේ කල්චර් එක එන්ජොයි කරන්නේ අපිත් එක්ක චිල් එකේ ඉන්න දන්නවා අපිටත් ආස හිතන ඒගොල්ලෝ එක්ක වැඩ කරන්න ඊට පස්සේ ඒගොල්ලෝ අර පිකීත් නෑ ඇත්තටම පිකීත් නෑ සමහරවල්ලාට කියන මෙතන මට ටැටුවක් ගහන්න ඕනේ ඉතුරු ටික වා කරන්න කියලා තැන විතරයි කියන්නේ ඩිසයින් සයිස් ඔක්කොම අපි හදන්න ඊට පස්සේ අපිට ඒ කියන්නේ ඇත්තටම මේ වගේ දැන් එයා කලෙක්ටර් කෙනෙක් නම් එයා ඔයාගෙන් ටැටු ගහලා තියෙනවා නම් අම්බාන්ට ඔයා දන්නවා එයාගේ මොකද්ද පර්සනැලිටි වයිබ් එක දන්නවා කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා ඔව් එයාට හරියට දන්නවා හරි මෙයාට හරියන්නේ මේ ටැටු එක ඔව් කියලා ඒ කාලයක් කරොත් නිකම්ම වෙන දෙයක් නෙවෙයි එහෙම ක්ලයන්ට්ස්ලාත් ඉන්නවා ඔව් එහෙම ක්ලයන්ට්ස්ලා ඔව් ලංකාවෙත් ඉන්නවා මටත් ඉන්නවා ඉතින් ඒ වගේ ක්ලයන්ට්ස්ලා හරි වාට කැමති දෙයක් ගහන්න අඩුයි සෑහෙන්න අඩුයි අර ඒ කියන්නේ කාලයක් ඉතින් මංගාවට ඇවිල්ලා ටැටු ගහගෙන දැකලා එහෙම හැදිලා තමයි ඔව් ඒක එහෙම තමයි ඒක වයිබ් එක හැදිලා තියෙන්නේ ඉතින් ඒ ක්ලයන්ට්ස්ලා තමයි ඇත්තටම අපිට කියන්නේ ගෝ එකක් තියන්නේ යන්න මේක කියන්නේ ලංකාවේ ඇත්තට අපි මං හිතන්නේ එච්චර බිසි අඩුම ස්ටුඩියෝ එකක් මං හිතන්නේ ලංකාවේ තියෙන ගහන්නේ නැති තරම් අපිට එන්නේ හරි අඩුවෙන් ක්ලයන්ට්ස්ලා නම්බර් 1 ඒක අර අපි මං හිතන්නේ ප්‍රයිස් ගත්තාම ටිකක් එක්ස්පෙන්සිව් අනිත් අයට වැඩිය ප්‍රයිස් පොයින්ට් එකක් තියෙනවා අපේ ඩිසයින්ස් ඇන්ඩ් වර්ක් අපේ අපි කරන ඩිසයින්ස් ඒ කියන්නේ ඒක අර පින්ට්‍රස්ට් එකේ සහ ඒවැය තියෙන ඩිසයින්ස් වලට වැඩිය සෑහෙන්න වෙනස් අපි කරන දේවල් වෙනස් ඉතින් අර අපි ගොඩක් ට්‍රැඩිෂනල් ආර්ට් එක ඉන්ෆියුස් කරන්න බලනවා මොකද අපිට දෙන්න ඕනේ ලෝකල් දෙයක් මෙහෙම පිටරටක කට්ටියකට හරි කාට හරි ලංකාවේ පිටරට එක්කෙනෙකුට දෙන්න ඕනේ අපේ ලංකාවේ කියලා දෙයක් අපිට ලංකාවේටත් දෙන්න ආසයි ඒක ඉතින් අපෙන් ගහනවා ටැටුවට අඩුයි ට්‍රයි කරනවා කන්වින්ස් කරන්න කට්ටිය කන්වින්ස් කරන්න අපි ඒකයි මේ වගේ පොඩ්කාස්ට් එකක් ඇත්තම පටන් ගත්තේ for education පොඩ්ඩේ එඩියුකේෂන් පර්පස් ඇයි මේක මෙහෙම කරන්න කියලා ඉතින් ඒක තමයි අපි ඇත්තටම ටැටු ගහන්නේ අපිට දෙන්න ඕනේ මනුස්සයෙක්ට ඇත්තටම මේ ලොකු හොඳ පොසිටිව් දෙයක් දීලා ලංකාවේ ලස්සන කල්චර් එකක් හදන්න ඕන ටැටුවින් ඉන්ඩස්ට්‍රි එක අපේ කියලා දෙයක් අපිට ප්‍රවුඩ්ලි ගෙනියන්න පුළුවන් රයිට් යු නෝ මේක ට්‍රැඩිෂනල් ශ්‍රී ලංකන් ඉන්ස්පයර් වෙච්ච ටැටු එකක් එහෙමයි කියලා අපේ කල්චර් එකෙත් පොඩ්ඩක් ඇඩ් කරලා ටැටු කල්චර් එකට දෙන්න තමයි ඉතින් අපි try කරන්නේ. ඔව්. ඒක තමයි මේ පොඩ්කාස්ට් එකේ ඇත්තටම මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඔව්. ගෝල් එක එන්ඩ් ගෝල් එක තව තියෙනවා අපේ එපිසෝඩ්ස් එන්න අපේ එපිසෝඩ්ස් එනවා ඉතින් එක දේවල් ගැන ඔව් කතා කරමු අපි කතා කරමු ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා අපි ක්‍රිස් එක්ක එහෙම කතා කරමු ක්‍රිස් ඉන්න තව ඉන්න ගොඩක් මැෂින් බිල්ඩර්ස්ලා ඉන්නවා මැෂින් බිල්ඩර්ස්ලා ඔව් අපි ඉතින් මේක ඉංග්‍රීසි වලින් ඉතින් අපිට ඒගොල්ලොත් එක්ක සිංහලෙන් කතා කරන්න බෑනේ අපි ඒගොල්ලොත් එක්ක ඉංග්‍රීසි වලින් තමයි ඒගොල්ලොත් එක්ක කරන්න වෙන්නේ ඔව් අපි කරන්නේ වැඩි ඉතින් අපිට සිංහලෙන් කරන්න කියලා අපි කල්පනා කරා මොකද අපිට ලංකාවේ කට්ටියට ටිකක් රීච් වෙන්න ඕනේ මේට වැඩිය. ඔව්. ඇත්තටම මොකක්ද කියලා වෙන්නේ මේක ඉතින් අඩුපාඩු ඇති
තරහ නම් වෙන්ඩේම අපි කියන දේවල් වලට කරන්න දෙයක් කාටවත් අපි කියනවා. හිතවන්න නෙවේ අපි මේ කරන්නේ මේ ඒක නින්තා මේ අපි එඩියුකේෂන් පර්පස් එක තමයි ෆෝකස් කරන්න මේක දිති අපි ඉතිං අපිට අර ලංකාව අපි දකින ගොඩක් අඩුපාඩු ඉතින් ඒව ගැන කතා කරගෙන හැදුනොත් තමයි ඉතින් අපිට කල්ච එකක් විදිර ගොඩ යන්න පුළුවන් මේ ඉතින් එහෙම තමයි අපි ඉතින් කල්පනා කරන්න පයිතන අපි දැන් පෑකට වැඩිය කතා කර අපි නාගට් කර පෑකට අපි එහෙනම් නෙක්ස්ට එපිසෝඩ් එකෙන් මේ හම්බෙලා තවටියක් කතා කර තැංකව ඩෙවින් මේ වැඩේ කරන්න ලොක සපෝට් ඇත්දනවට ඩෙවින් තමයි කැමරයි පිටි පස්සන්නේ තැන්ක්ද ෝඩියන් සය ටැක්ස් ෝඩිය සය ඉතින් අපේ රීල් සනම් මන ඔක්කොම ඩෙවින් කරන්නේ ක්‍රේටව පැත්ත සෑහෙන මරු ඩෙවින්ගේ අපේ වීඩියෝග්‍රෆි සුපිදී ඊට පස්සේ ඕඩියෝ කෝම ඩෙවින් තමයි කරන්නේ ගැන්නේ අපිට වයිබ්කට සෙට්ටි ටඩිෂනල් කෑලි දාලා ජෑසුත් එක්ක වැඩි කරන්න ගාන්ට ලස්සට දන්නවා කලින් ට්‍රයි කරන්න හරි ඇතරම ඩෙවින්ගේ මේ මියසික් මට ස්කූල් එක මට ගොඩක් ඉන්ස්පය වුණා මේ මම ටටු ගහන්න ගනි දික අනිවාරෙන් කියන්න ඕන මොක දෙකුල ඉම්ප්‍රෝයිස් ජෑස් කරන්න එතන්දී මට ඇත්තටම ආසාාවක්කාව ට්‍රඩිෂනල් ටැටස් කරන්න ඉම්ප්‍රවයිස් මේ ක්‍රාෆ් ආටක් ගැන ගෙන ගනිති ඇතරම ඉම්ප්‍රවයිස ලොකු ඉම්ප්‍රවයිසේෂන් කෑල් අත්තිය නොයගේ ඉතින් ඒක අනිවාරෙන් මට මතක් කරන්න ඕන ඉම්ප්‍රවයිස් ජෑස් සහ ඉම්ප්‍රවයිස් ටැටුවින් කියන එක ඉතින් එහෙන් තමයි ගොඩක්ම ඉන්ස්පය වුණේ ඉතින් අපිට ටැටුවිං අවශ්‍යන ඉන්ස්පයවෙන්න ඔන්න මම ගොඩක් වෙලාට මියසික් මටස් එකගේ තව ගොඩක් හැකවුට් කරේ එතනින් තව ගොඩක් මේ ඉන්ස්පයවුනේ කට්ටියගේ ති අපේ ආලු එහෙම කියන්නේ ක්‍රීඩු කට්ටියන්නේ ගොල්ලොත්තක අර ඔලුව වෙනස්සෙන ඒ විදියට හිතෙන්න්න ගන්න ඉති අපිට ටැටුවෙන් විදිහට නැතු අපි ඉතින් බලන වෙන වෙන විදිහට හිතන්න පුරුදු වෙන්න ඒක මගේ දැන් වැදගත්කම එහෙනම් thank you very much මම හිතන්නේ මේ බැලුවට මේ පොඩ්කාස්ට් එක ඉස්සරහයවත් බලන්න අපිට සපෝට් එකක් දෙන්න මේ කටයත් එක්ක ෂෙයා කරන්න ලයික් කරන්න yes ෂෙයා කරන්න ලයික් කරන්න සබස්ක්‍රයිබ් කරන්න පස්සේ පොඩ්කාස්ට් එක මේ අපේ YouTube channel එක බලන්න කොහොමද කියලා අපි TikTok එකත් කරන පොඩි snippets ටිකක් දාලා ඒකත් බලන්න Instagram එකෙත් අපේ Soul Link Studio එකේ බලන්න පුළුවන් Heavy Hash follow කරන්න Heavy Hash Instagram handle එක මගේ handle එක උද්විත්ව මේ පොඩක් අමාරුයි කියව ගන්න ගණන් ගන්න එහෙනම් හැමෝටම ආයුබෝවන් yes thank you ආයුබෝවන්